අපි එහෙනම් පටන් ගමු නේද? දැන් මෙහෙමයි. හරිද? මේ අපි අද දැන් අපි මං කිව්වනේ රීමාන ඉන්ටිග්‍රේෂන් වලින් අපි පටන් ගන්න කියලා. මේ එතකොට මේ කට්ටියටම ඇහෙනව නේද? ඇහෙන්නේ නැත්තම් හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් කියන්න. මේ ඉතින් දැන් අද තමයි අපි මේ කුපි සෙෂන් එක මුලින්ම පටන් ගන්නෙ. එතකොට මැත්ස් වලින් තමයි අපි පටන් ගන්නෙ. දැන් හෙට ඔයාලට ඉලෙක්ට්‍රිකල් තියෙනවා. එහෙම අපි සතියකට සාමාන්‍යයෙන් 3ක් වගේ කරන්න තමා බැලුවේ. ඉතින් මේ එතකොට අපි 8ට දාගත්තේ දැන් හැමෝටම ලේසි වෙන්න. අපේ බැච් එකේ ළමයින්ට ලෙක්චර්ස් තියෙන නිසායි ඊට පස්සේ ඔයාලටත් එක එක වැඩ තියෙනවානේ. ඒක නිසායි හැමදේම බලලා තමයි අපි 8ට දාගත්තේ. අපි මෙහෙමයි අපි ගොඩාක් වෙලා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක දවසකට සාමාන්‍යයෙන් පැය දෙකක් හෝ එකහමාරක් ඒ වගේ ප්‍රමාණයක් තමයි කරන්න මේ බලාපොරොත්තු වෙන්නේ. මොකද නැත්තම් හැමෝටම ඊට පස්සේ එපා වෙනවනේ මේක. මේ අලුත් පාඩමක් කරන්නෙත් ඒක නිසා. එතකොට දැන් මැත්ස් වල ගත්තොත් ඔයාලා දැන් මැත්ස් වල සමහර පාඩම් මම ඕට් කරන්නත් දාලා තිබුණා. සමහර පාඩම් ඉගෙනගෙන කිව්වනේ. ටිකක් විතර හරි ඉගෙනගෙන. හැබැයි රීමාන් ඉන්ටිග්‍රේෂන් වලට කවුරුත් ඕට් කරලා තිබුණේ නෑ මම දැක්ක විදියට නම් මේ ඉගෙනගෙන තියනවා කියලා. දැන් අපි වුණත් එහෙමයි රීමාන් ඉන්ටිග්‍රේෂන් ඇත්තටම ඉගෙනගෙන නෙවෙයි ගියේ. එතකොට මේ එකපාරට ඉගෙන ගන්නවට වඩා කලින් පොඩ්ඩක් ඉගෙනගෙන ගියා නම් හොඳයි කියලා තමයි අපිට කරද්දි හිතුනේ. ඒක නිසා තමයි අපි රීමාන් වලින් පටන් ගන්න හැදුවේ. ඉතින් දැන් මැත්ස් මොඩියුල් එක ගැන ඔයාලා දන්නවා ඇතිනේ මැත්ස් මොඩියුල් එකේ ක්‍රෙඩිට් 3ක් තියෙනවා. ක්‍රෙඩිට් 3ක් හම්බෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් 2යිනේ හම්බෙන්නේ. එතකොට මැත්ස් එකටයි ප්‍රෝග්‍රෑමින් එකටයි ක්‍රෙඩිට් 3 ගානේ හම්බෙනවා කියන්නේ ඒකේ පොඩ්ඩක් වැඩක් වැඩියි ඇත්තටම. ඉතින් රීමාන් ඉන්ටිග්‍රේෂන් තුයි රියල් ඇනලිසිස් තුයි කියන පාඩම් දෙකම අපිට සාමාන්‍යයෙන් අර මෙච්චර කාලයකට හම්බුන් නැති පාඩම් දෙයක් ඇත්තටම. ඒක නිසා අර පොඩ්ඩක් සමහරුන්ට එකපාර අල්ලගන්න ගියාම පොඩ්ඩක් අමාරු වෙනවා. ඒක නිසා පොඩ්ඩක් මුලින් ඒක ගැන අර අයිඩියා එකක් තියාගෙන යන එක හොඳයි. අපි ඒක නිසා මේ පටන් ගන්නේ මේ රීමාන් වලින් අද. එතකොට මේ රීමාන් ඉන්ටිග්‍රේෂන් කියන එක ගැන පොඩි පාඩම් පටන් ගන්න කලින් පොඩි අයිඩියා එකක් දුන්නොත් දැන් ඉන්ටිග්‍රේෂන් කියලා කැලලක් ඒකෙත් තියෙනවානේ. එතකොට මේ පාඩමේ ඇත්තටම යන්නේ මේ ඉන්ටිග්‍රේෂන් කියන එක. ඒ කියන්නේ අනුකලනය. ඔයාලා A level වල අනුකලනය දන්නවනේ. හැබැයි ඔය A level වල තිබ්බ අනුකලනයම කියන්න බෑ. ඒ ආශ්‍රයෙන් ගත්තු අර ඔයාලා දන්නවනේ දැන් ඉන්ටිග්‍රේෂන් එකේ අර එක භාවිතයක්නේ වක්‍රයක් යට වර්ගඵලය හොයන එක. අන්නේ වර්ගඵලය හොයාගන්න පුළුවන් එකේ අන්නේ භාවිතය ඇසුරෙන් තමයි මේක ඇත්තටම යන්නේ. එතකොට අනුකලනයක් මේ පදනම් කරගත්තු පාඩමක් තමයි මේ රීමාන් ඉන්ටිග්‍රේෂන් කියලා කියන්නේ. එතකොට මේ පාඩමේ සමහර තැන්වලදී අපිට ඔය අනුකලනයේ කෑලි ඕන වෙනවා. එතකොට ඔයාලට අනුකලනය ගැන සාමාන්‍යයෙන් මතක ඇතිනේ සමහර විට අමතක වීමක් තමයි ඇත්තේ. නැත්නම් ඔයාලා දන්නවනේ අනුකලනය ගැන. ඒක නිසා අර ඒ අදාළ තැන්වලදී අදාළ විදිහට මතක් කරගෙන ගියාම හරි. ඒක ගැන ලොකුවට හිතන්න එපා මතක නෑ කියලා. ඔය කරගෙන යද්දි ඔක මතක් වෙනවා. අර මේ හරියට මේ කට්ටියම ලයිව් එකට එන්න ඉතින් හරිද? එහෙම කට්ටියම ආවොත් මේ කෑල්ල ටිකක් හරි අයිඩියා එකක් ගන්න පුළුවන් මේක ගැන. එතකොට මං හිතනවා ඔයාලට ඉස්සරහට ටික කරගෙන යද්දී මේක වැදගත් වේවි කියලා. හරි අපි එහෙනම් පටන් ගමු. මං ඔයාලට මේ ෂෙයා කරලා ඇති PDF එක ඒකත් උදව් කරගෙන තමයි කරන්නේ. මම දැන් ෂෙයා කරන්නම් පොඩ්ඩක් පේන්නේ නැත්නම් හරි මොකක් හරි අවුලක් තිබුණොත් කියන්න.
මම හිතන්නේ දැන් කට්ටියට පේන ඇති පොඩ්ඩක් ප්‍රමාද වුණා සමා වෙන්න එකට. මේ හරි කොහොම හරි මේක තමයි අපේ ඇත්තටම මම මේ දැම්මේ මේ ඇහෙනවනේ කට්ටියට. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් කියන්න. මම දැම්මේ අපේ අපිට දීපු නෝට් එකම තමයි අපේ ලෙක්චර් දීපු නෝට් එක රීමාන් ඉන්ටිග්‍රේෂන් වලට. මේ ඉතින් මේකේ හැම දෙයක්ම ඇත්තටම තියෙනවා. හැබැයි අපිට දැන් ලෙක්චරර් මේක කියලා දෙද්දි සමහර දේවල් ඇත්තටම එකපාර තේරෙන්නේ නැහැ. එතකොට ඔයාලා තනියම self studying කියන එක තමයි මේ කැම්පස් එකේ ඇත්තටම තියෙන්නේ. ඔයාලා තනියම පොඩි දෙයක් කියලා දුන්නාම ඒකෙන් තනියම දේවල් හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මම කරන්නේ ඒකට පොඩි උදව්වක් ඔයාලට දෙන එක තමයි අද. ඉතින් අපි මේකේ මුලින් ඉඳලම මේකත් එක්කම යමු. දැන් මම කිව්වනේ මේ රීමාන් ඉන්ටිග්‍රේෂන් කියලා කියන්නේ මේ අනුකලනයත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් කියලා. එතකොට දැන් මේක කරද්දී දැන් නිකන් අනුකලන නෙවෙයි. ඒකේ මුල ඉඳලා පොඩි විශේෂ කරුණු ටිකක් තියෙනවා. මම ඒ ටිකත් ඉස්සෙල්ලා කියාගෙනම යන්නම්. හරිද? දැන් මෙන්න මේ රීමාන් ඉන්ටිග්‍රේෂන් කියන එක කරන්න අපි ශ්‍රිත තියෙනවනේ. ඔයාලා ශ්‍රිතය ඉගෙනගෙන තියෙනවනේ ඒ ලෙවල් වල. අන්නේ ශ්‍රිත වලින් අපි සලකන්නේ මෙන්න මේ බවුන්ඩඩ් ෆන්ක්ෂන්. මෙන්න මේ මෙතන උඩම තියෙනවනේ. මේක බවුන්ඩඩ් ෆන්ක්ෂන් ඔන්න කම්පැක්ට් ඉන්ටර්වල්. හරිද? එතකොට බවුන්ඩඩ් කියලා කියන්නේ මෙන්න මෙහෙම වෙන්න බෑ. මෙන්න මේ මම ඇඳලා පෙන්නන විදිහට වගේ. දැන් මං A කියලා කියන්නේ බිඳුව, B කියලා කියන්නේ අපි හිතමු 10 කියලා. හරිද? එතකොට මෙන්න මෙහෙම බිඳුවේදී මේක අනන්තයට ගියොත් මේක බිඳුවේදී අනන්තයට ගියා කියලා හිතන්නකෝ. එතකොට මේක බවුන්ඩඩ් නෑ. ඇයි බිඳුවේදී අනන්තයට යනවනේ. ඒකේ බවුන්ඩ් එකක් අපිට හොයාගන්න බෑ. ඒකේ මායිමක් කියන්න බෑනේ. ඒක අනන්තෙටම යනවා. එතකොට අන්න එහෙම බවුන්ඩඩ් වෙන්න බෑ කියලා තමයි මේක කියන්නේ. මෙහෙම මේක එහෙම අන්බවුන්ඩ් වෙන්න බෑ. මේ එහෙම බවුන්ඩඩ් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ පැත්තෙන් මොකක් හරි නිශ්චිත අගයකට යන්න ඕනේ. මේකේ අනන්තයටනේ යන්නේ. ඒතර අපිට නිශ්චිත අගයක් කියන්න බෑ. මේක එතකොට බවුන්ඩඩ් නෑ. බවුන්ඩඩ් වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. හරිද? මේක වෙන්න බෑ. එතකොට ඒක හරිනේ. ඊට පස්සේ කම්පැක්ට් වෙන්න ඕන. මෙන්න මේ කම්පැක්ට් ඉන්ටර්වල් කියන එකත් අලුතෙන් ඉගෙන ගන්න ඕන වචනයක්. හරිද? එතකොට මේකේ දැන් ඉන්ටර්වල් එකක් කියලා කියන්නේ මොකද්ද? ඉන්ටර්වල් එකක් කියලා කියන්නේ දැන් මෙන්න මේ මම කිව්වනේ මෙතන මේ 0යි 10යි අතර පරාසය තමයි අපි මේකෙදි සැලකුවේ කියලා. අන්න එතකොට මෙන්න මේ 0යි 10යි අතර මෙන්න මේ පරාසයට අපි කියන මේක ඉන්ටර්වල් එක. මෙන්න මේ ඉන්ටර්වල් එකේදී තමයි අපි දැන් මේ රීමාන් ඉන්ටිග්‍රේෂන් එක ගැන කතා කරන්නේ. අන්න එහෙම අපි තෝරගන්න අපිට ඒ අවස්ථාවේදී තෝරගන්න වෙන ඉන්ටර්වල් එක තියෙනවානේ. අන්න ඒකට තමයි ඉන්ටර්වල් එක කියලා කියන්නේ. හරිද? මේක නම් දැන් 0යි 10යි. එතකොට අන්නේ ඉන්ටර්වල් එක කම්පැක්ට් වෙන්න ඕනලු. කම්පැක්ට් කියන එකේ තේරුම තමයි එකක් තමයි ක්ලෝස්ඩ් වෙන්න ඕන. අනික තමයි බවුන්ඩඩ් වෙන්න ඕන. මෙතන ලියලා තියෙන එක. හරිද? එතකොට ක්ලෝස් කියන එකේ තේරුම මෙන්න මෙහෙම අර වරහන 0යි 10යි ගත්තොත් උදාහරණෙට වැහිලා තියෙනවා. අර මෙන්න මෙහෙම බෑ. 0 10 මෙන්න මෙහෙම ඇරුණු වරහන් ඕපන් ඉන්ටර්වල්ස් ගන්න බෑ. ක්ලෝස් වෙන්න ඕන. මේවා බෑ. මේක තමයි හරි. හරි නේද? එතකොට බවුන්ඩඩ් වෙන්න ඕන කියලා කියන අර මං කලින් කිව්ව කතාවමයි. අනන්තයට යන්න බෑ. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම තිබුණා. මේ පැත්තෙන් බිඳුව. හැබැයි අනිත් පැත්තට යනකොට අනන්තේ. අනන්තයට යනකොට අන්න ඒවට කියන අපි බවුන්ඩඩ් වෙලා නැහැ. එතකොට මෙන්න මෙහෙම වෙන්න බෑ. හරිද? එතකොට ඒ කියන්නේ නිකන් මෙන්න මෙහෙම වැහුණු මොකක් හරි දෙපැත්තෙම රියල් වැලියුස් දෙකක් තියෙන ඉන්ටර්වල් එකක් වෙන්න ඕන. 5 10 උදාහරණයක් විදියට ඔන්න ওই වගේ එකක්. ඒක හරිද? ඔන්න ওই වගේ ඉන්ටර්වල් එකක් වෙන්න ඕන. අපි රීමාන් ඉන්ටිග්‍රේෂන් ගැන කතා කරන්නේ ඔන්න ওই වගේ ඒවායිද. එතකොට ඔයාලට පස්සේ තේරෙයි ඇයි කියලා. දැනට මෙහෙම යන්කෝ. ඊට පස්සේ එතනින් ඒක තමයි වැදගත් දෙයකට තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන දැන් අපි මෙතන ඉන්ටිග්‍රේෂන් එකක්නේ ගන්නෙ. ඒ ඉන්ටිග්‍රේෂන් එක ගනිද්දී
මෙන්න මේ A B කියන දෙකම රියල් නම්බර් වෙන්න. දැන් ඒකනේ මං කලිනුත් කිව්වේ. දැන් A B දෙකම රියල් නම්බර්ස් වෙන්න ඕන. ඒක තමයි මෙන්න මේකෙන් කියුනේ කම්පැක්ට් කියන එකෙන්. හරිද? ඊට පස්සේ දැන් රියල් නම්බර්ස් දෙකක් අරගෙන අපිට මේකෙන් ඉන්ටිග්‍රේෂන් එකෙන් උත්තරයක් එනවනේ. අන්න එන උත්තරේ අනිවාර්යෙන් රියල් නම්බර් එකක් වෙන්න ඕන. ඇයි දැන් අපි මෙතන ඔයාලා දන්නවා මේකේ ජ්‍යාමිතික නිරූපණයක් තියෙනවා. දැන් අපි ඉන්ටිග්‍රේෂන් එකක් කරාට පස්සේ අනුකලනයක් කරාට පස්සේ ඒකෙන් වර්ගඵල එනෝනේ ප්‍රස්ථාරේ යට වර්ගඵල එනවා. මෙන්න මෙහෙම වර්ගඵලයක් නෙන්නේ. එතකොට මෙන්න මෙතන A B දෙක රියල් නම්බර්ස් වුණාම මෙතන රියල් නම්බර්ස් වුණාම මේකෙන් එන උත්තරේ අනිවාර්යෙන් රියල් වැලියු එකක් වෙන්න ඕනනේ. අන්න ඒක තමයි මෙතන කියන්නේ. The integral of f on AB is a real number. හරිද? එතකොට ඒක අනිවාර්යෙන් රියල් නම්බර් එකක් වෙන්න ඕන. හරිනේ. එතකොට දැන් මේක කියන්නේ y සමානයි fx කියන ශ්‍රිතයේ මේක y සමාන fx කියලා ගමු. fx කියන ශ්‍රිතයේ මේ x නේ x අගය ab අතර තියෙද්දි මේක රියල් අගයක් වෙන්න ඕන. ඊට පස්සේ දැන් මෙන්න මේ අපිට අගයක් දැන් මේ වර්ගඵලයට උත්තරයක් එනෝනේ. ඒ කියන වර්ගඵලයට උත්තරයක් එනවනේ. අන්නේ උත්තරේට ඒ උත්තරේට තමයි අපි කියන්නේ මෙන්න මේ define integral of f කියන්නේ. definite integral of f කියලා කියන්නේ මෙන්න මේ උත්තරේට. හරිද? මේකට එන රියල් වැලියු එකට තමයි definite integral of f කියන්නේ. මේක රියල් වැලියු එකක් එන්න ඕන. මොකක් හරි ඒ කියන්නේ 10 20 ඒ වගේ රියල් වැලියු එකක් එන්න ඕන. හරි. මේ දැන් මම මේ කියාගෙන යන අතරේ මොනවාම හරි ප්‍රශ්නයක් තිබුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ අහන්න. මයික් එක ඔන් කරලා අහන්නත් පුළුවන්, chat එකට දාන්නත් පුළුවන්. කිසි අවුලක් නැහැ. හරිද? ඊට පස්සේ දැන් එතකොට දැන් මම කියවන දැන් AB අතර මේ AB කියන දෙක රියල් වැලියුස් වුණාට පස්සේ උත්තරයක් එනවා රියල් වැලියු එකක් කියලා. එහෙම නැතුව අපිට පුළුවන් දැන් ඔය ඉන්ටිග්‍රේෂන් එක කරද්දි අපිට මේ පාඩම ඇතුළතදී තව අවස්ථා ඕන වෙනවා. දැන් B කියන එක මෙහෙම කෙලින් දැන් 5 මේක 5 මේක 10 කියන්නේ එහෙම B කියන එක 10 කියන වැලියු එක නැතුව x වගේ එකක් ගන්නවා අපි. මේක විචල්‍යයක්නේ. මෙන්න මෙහෙම විචල්‍යයක් ගන්න වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ x කියලා විචල්‍යනේ අරගෙන තියෙන්නේ. මෙතන අපි අර්ථ දක්වලා තියෙනවා x කියලා කියන්නේ a b අතර තියෙන ඕනම එකක්. එතකොට මේ හරියේ ඉන්න x. එතකොට මේ x කියන එක විචල්‍යයක්. එතකොට x එක එක අගයන් දාද්දි අපිට මේ එක එක කොටස් වල වර්ගඵලයන් හොයාගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම මේක ඇඳලා දැන් මෙතන A කියන්නකෝ මෙතන B මම x මේ හරියෙන් x සමානයි මොකක් හරි 10 වගේ එකක් දාමුකෝ x සමානයි 10 වෙලාවට අපිට එතකොට මෙන්න මේ වර්ගඵලය එන්නේ. අන්න ඒ වගේ x ගිය මං වෙනස් කරන්න මට එන වර්ගඵලයත් වෙනස් වෙනවා. එතකොට අන්න එහෙම වෙනස් වෙන විදිහට උනත් අපිට මේ ඉන්ටිග්‍රේෂන් එක කරන්න පුළුවන්. එතකොට ඒකේ උත්තරය අපිට x ඇසුරෙන් තමයි එන්නේ. හරිද? අන්න ඒ වෙලාවට අපි එන්නේ ඒ උත්තරයට කියනවා ඉන්ඩිෆයිනයිට් ඉන්ටිග්‍රල් කියලා. ඇයි ඒකට ඉන්ඩිෆයිනයිට් කියලා කියන්නේ ඒකට නිශ්චිත උත්තරයක් නැහැනේ. අර කලින් එකට කෙලින්ම උත්තරයක් එනවා මේකට එන්නේ නැති නිසා ඉන්ඩිෆයිනයිට් කියලා කියන්නේ. හරිද? ඒ ටික තමයි දැන් මේ පාඩම පටන් ගන්න කලින් මේ පාඩමට ඕන වෙන විශේෂ කරුණු ටිකක් තමයි මම කිව්වේ. මේ නෝට් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු දැන් රීමාන් ඉන්ටිග්‍රේෂන් කියන්නේ මොකක්ද කියලා ටික ටික බලන් තමයි දැන් යන්නේ. හරිද? එතකොට රීමාන් ඉන්ටිග්‍රේෂන් කියන එකේ ප්‍රධානම මේ අපිට ඕන වෙන දෙයක් තමයි පාටිෂන් කියන්නේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ තියෙන පාටිෂන්. පාටිෂන් කියන එක තියෙනවා ඉන්ටර්වල්ස් කියන මේ වචන දෙක හැම වෙලේම පාවිච්චි වෙනවා. එතකොට දැන් ඉන්ටර්වල් එකක් කියන්නේ මොකක්ද කියලා මම කලින් කිව්වනේ. x අක්ෂයේ තියෙන මෙහෙම දැන් තියෙනකොට AB දැන් මේකේ AB කියලා කියන්නේ ඉන්ටර්වල් එකක්. හරිනේ? මේක ඉන්ටර්වල් එකක්. හරිනේ. එතකොට දැන් මේ ඉන්ටර්වල් වලත් එක එක වර්ග ටිකක් තියෙනවා. හරිද? ඉන්ටර්වල් වල වර්ග කිහිපයක් තියෙනවා. ඔයාලට මේ විශේෂ කරුණු තියෙනවා ලියා ගන්න. අහන්න ඕන දෙයක් තියෙනවා අහන්න. හරි. එතකොට ඉන්ටර්වල්ස් වල වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි ඩිස්ජොයින්ට්
කියන්නේ. හරිද? අනික තමයි almost disjoint. හරිද? ඊට පස්සේ අනිත් එක තමයි මේ දෙකම නැති එක. හරිද? මේ දෙකේම මේක අපි 1 කියලා දැම්මොත් මේක 2 කියලා දැම්මොත් not 1 and 2. හරිනේ? එතකොට 3ක් තියෙනවා ඉන්ටර්වල්ස් වලත් ඇත්තටම. ඒ කියන්නේ ඉන්ටර්වල්ස් කියලා කියන්නේ ඉන්ටර්වල් එකක් නෙවෙයි ඉන්ටර්වල්ස් වල. හරිද? අපි හිතමු දැන් මෙන්න මෙහෙම ඉන්ටර්වල්ස් දෙකක් විතර තියෙනවා කියලා. එකක් තියෙනවා මෙතන තියෙන උදාහරණෙ මොන්නම් ගමුකෝ. දැන් මෙතන මේ 1 3 3 4 කියන ඉන්ටර්වල් දෙකක් තියෙන්නේ. මෙතන තියෙනවා 0.4 2 5 කියන ඉන්ටර්වල් දෙකක්. ඔන්න ඔහම ඉන්ටර්වල් දෙකක් හෝ ඉන්ටර්වල් දෙකකට වැඩි ගාණක් ගත්තොත් ඒව තමයි මෙන්න මේ වර්ග වලට මං කිව්වේ. වර්ග තුනක් තියෙනවා කියලා. හරිද? එතකොට දැන් ඩිස්ජොයින්ට් කියන්නේ ඒ කියන්නේ ඒ ඉන්ටර්වල්ස් දෙකට හෝ කිහිපයකට පොදු ඒවා නැහැ. පොදු පරාස මොකක්වත් නැහැ. ඒකට අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ඔය තියෙන්නේ සෝරි මෙතන උදාහරණයක් නැහැනේ. මෙන්න මෙහෙම 1 3 4 6 වගේ. දැන් බලන්නකෝ මේකේ පොදු පරාස මොකක්වත් නැහැ. 1 3 කියලා ගත්තොත් ඒක වෙනමම තැනක තියෙන 4 6 තියෙන වෙනමම තැනක. එතකොට ඒ දෙකට පොදු මොකක්වත් අගයක් නැහැනේ. එතකොට අන්න ඒවට තමයි කියන්නේ ඩිස්ජොයින්ට් කියලා. හරිද? එතකොට almost disjoint කියලා කියන්නේ almost disjoint කියලා කියන්නේ ඇත්තටම මෙන්න මෙහෙම මේකට මෙන්න මෙතන තියෙන උදාහරණය. ඒ කියන්නේ එක කොමන් අගයක් තියෙනවා දෙකටම පොදු. දෙකටම පොදු එකයි තියෙන්නේ. හරිද? එතකොට 1 3 3 4 ගත්තොත් 3 කියන එක පොදුයිනේ. 3 කොමන්. දෙකටම ඉන්ටර්වල්ස් දෙකටම පොදුයි 3 කියන එක. එතකොට අන්න ඒවට කියන almost disjoint කියලා. හැබැයි මතක තියාගන්න almost disjoint කියන්නේ දැන් මම මෙහෙම 3ක් විදිහට ලිව්වට ඔය almost disjoint කියලා කියන්නේ දැන් මම අර කිව්ව 1 3 3 4 කියන වර්ගෙ ගන්නත් පුළුවන් disjoint ඒවා ගන්නත් පුළුවන්. එතකොට ඒ කියන්නේ disjoint නම් අනිවාර්යෙන් almost disjoint වෙනවා. හැබැයි අනිත් පැත්ත හරියන්නේ නැහැ. තේරුණානේ? disjoint නම් almost disjoint වෙනවමයි. හැබැයි almost disjoint වුණා කියලා disjoint වෙන්න ඕනම නැහැ. හරිද? අන්න ඒක තමයි මෙන්න මෙතන කියලා තියෙන්නේ. මේ තියෙන්නේ two intervals are said to be almost disjoint. They are disjoint or intersect only at a common endpoint. ඒ දෙකේම එකතුවට තමයි almost disjoint කියන්නේ. හරිද? එතකොට ඔය දෙකටම අයිති නැති ඒවා ඇත්තටම. එතකොට ඇත්තටම අපිට කියන්න පුළුවන් almost disjoint නැති ඒවා කියලා කිව්වනම් හරිනේ. almost disjoint නැති ඒවා. එහෙම ඒවට තමයි මෙන්න මේ 3 කියන එක දැම්ම උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. ඔය මේකේ තියෙන උදාහරණයම ගත්තොත් 0.4 2 5. ඒ කියන්නේ එක මේ පොයින්ට් එකකට වඩා කොමන් තැන් තියෙනවා. හරිනේ දැන් 0.4 0.4 2 5 කියද්දි 2 5 මෙච්චරයි 0.4 මෙච්චරයි. දැන් මෙන්න මේ කොටසම පොදුයිනේ දෙකටම. එතකොට අන්න ඒ වගේ ඒවා almost disjoint වෙන්නේ නැහැ. එතකොට disjoint වෙන්නේ නැහැ කොහොමද? හරිනේ. අන්න ඒක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි යම් partition කියන එකට. දැන් මම දැන් මේකෙම ලියාගෙන යනවා. හරිද? ඔයාලත් මොනවා හරි විශේෂ කරුණු තියෙනම් ඔය අදාළ තැන් වලින්ම ලියා ගන්න. මොකක් හරි කොලයක් වුණත් කමක් නැහැ. කොහේ හරි ලියා ගන්න. හරිද? ඊට පස්සේ අපි පාටිෂන් කියන එක ගැන බලමු. ඒකත් හැම වෙලේම මේ ඉන්ටිග්‍රේෂන් වල පාවිච්චි වෙන වචනයක්. හරිද? එතකොට පාටිෂන් කියලා කියන්නේ දැන් අපි මේ අර්ථ දැකීම පොඩ්ඩක් බැලුවොත් මේ ඒක පොඩ්ඩක් සංකීර්ණයි වගේ එකපාර non-empty compact interval. හරිද? I කියලා කියන්නේ. I කියන්නේ ඉන්ටර්වල් අපි ඉන්ටර්වල් එකක් අර්ථ දක්වන්න තමයි මේ I කියන මේක ගන්න. හරිද? I ඉන්ටර්වල් කියන එකේ මුල් ලකුරෙන් තමයි I ගන්නෙ. එතකොට මේ ඉන්ටර්වල් එක non-empty කියලා කියන්නේ ඒක හිස් වෙන්න බෑනේ. හිස් වෙන්න බෑ. ඒ කියන්නේ මෙන්න මෙහෙම ඉන්ටර්වල් වෙන්න බෑ.
තුන වගේ ඉන්ටර්වල් ඒවා වෙන්න බෑ. හරිනේ. non empty වෙන්න බෑ. සෝරි empty වෙන්න බෑ non empty වෙන්න ඕනේ. එතකොට compact interval. compact කියන එක මම කලිනුත් කිව්වනේ. closed වෙන්න ඕනේ, bounded වෙන්න ඕනේ. ඒක මම කලින් කිව්ව නිසා ආයෙ කියන්නේ. හරිනේ. එතකොට partition එකක් කියලා කියන්නේ දැන් හිතන්නකො i කියන එක i කියන එක අපි උදාහරණයක් ගමු. i සමානයි 1 5. ඔන්න තියෙනවා මේ ඉන්ටර්වල් එක. හරිද? මට මේ ඉන්ටර්වල් එක මම පොඩි සබ් ඉන්ටර්වල්ස් තියෙන පොඩි ඉන්ටර්වල්ස් කිහිපයකට කඩනවා. ඒක ඔයාට ඕන ගානක්. ඒක ප්‍රශ්නයක් නෑ. අපි නිකන් එකක් කඩමු. 1 3 3 5. ඔන්න මම කැඩුවා මේ i කියන එක i කියන ඉන්ටර්වල් එක මම සබ් ඉන්ටර්වල්ස් දෙකක එකතුවක් විදිහට ගත්තා. හරිනේ. අන්න එහෙම අපි මෙන්න මේ ඉන්ටර්වල් එකක් සබ් ඉන්ටර්වල්ස් කිහිපයකට කැඩුවොත් අන්න ඒකකට කියනවා පාටිෂන් එකක් කියලා. හරිද? දැන් මේක එක පාටිෂන් එකක්. එතකොට දැන් එක ඉන්ටර්වල් එකකට පාටිෂන්ස් ගොඩක් තියෙන්න පුළුවන්. දැන් මම තව එකක් ලියන්නම්කෝ. P2 තා පාටිෂන් එකක් මට ලියන්න පුළුවන් මේ ඉන්ටර්වල්ස් වල මේ ලෙන්ත් එක ඒ කියන්නේ මේ තරම සමාන වෙන්න ඕනෙත් නෑ. හරිද? මේ සබ් ඉන්ටර්වල්ස් වල. මම තව එකක් ලියන්නම් 1 2 2 4 4 5. ඔය තියෙන තා පාටිෂන් එක. අන්න එහෙම මට මේ ඉන්ටර්වල් එක මම සබ් ඉන්ටර්වල්ස් කිහිපයකට කඩලා ලිව්වොත් අන්න ඒවට තමයි පාටිෂන්ස් කියලා කියන්නේ. එතකොට එක ඉන්ටර්වල් එකකට පාටිෂන්ස් ගොඩක් තියෙන්න පුළුවන්. හරිනේ. එතකොට දැන් මේ පාටිෂන් දැන් මෙහෙම ලියන්න ගියොත් පොඩ්ඩක් මේ සංකීර්ණයි වගේනේ. ගොඩක් ලියන්න ඕනේ. අපි ඒක නිසා මේක ලියන්න තා පොඩ්ඩක් කෙටි ක්‍රමයක් මේ පාවිච්චි කරන සම්මතයක් විදියට අර මේවයි මේ end points තියෙනුනේ end points විතරයි ලියන්නේ අපි. හරිද? එතකොට end points කිව්වට මෙහෙමයි. දැන් P1 ගමුකෝ. P1 කියන්නේ දැන් මේකේ පටන් ගන්න එකෙන්නේ එක ලියන කොහොමත්. එතකොට අනිත් ඒවා මේකේ end points ටික විතරයි ලියන්නේ. එතකොට 1 3 end points 3 3 5 5. එතකොට 1 3 5 කියලා විතරක් ලිව්වහම අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන් නේ මෙයා මේ 1 5 කියන පාටිෂන් එක 1 3 1 3 ඊට පස්සේ 3 5 කියලා කොටස් දෙකකට තමයි මේ කඩලා තියෙන්නේ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අපි දැන් සාමාන්‍යයෙන් ගණන් හදාද්දී පාවිච්චි කරන්නේ මේව නෙවෙයි. මෙන්න මේව නෙවෙයි පාවිච්චි කරන්නේ. මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. හරිද? ඒක ලේසි නිසා තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ ක්‍රම පාවිච්චි කරා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිනේ? ඒ ක්‍රම දෙකෙන් ඕන එකක් හරි. එතකොට ඒක තමයි දැන් ඔය මෙතන සම්පූර්ණයෙන්ම ඩෙෆිනිෂන් 0 to 1 කියන තැන තියෙන්නේ. ඒක තමයි. ඔයාලා පොඩ්ඩක් කියවලා බලන්නකෝ. ඒක මම කියපු ටික තමයි අතන තියෙන්නේ. හරිද? දැන් ඊට පස්සේ මෙයාලා මේ උදාහරණයක් අරගෙන තියෙනවා. උදාහරණයක් අරගෙන තියෙනවා 0.1 කියන පාටිෂන් එක. හරි. සෝරි 0.1 කියන ඉන්ටර්වල් එක එයාලා උඩ පාටිෂන් වලට කඩලා තියෙනවා මේ තියෙන. මෙතන මේ 0.6න් 1 6න් 1 5න් 1 5න් 1 4න් 1 ඔන්න ඔය විදිහට පාටිෂන්ස් වලට කඩලා තියෙනවා. එතකොට ඒක මේ මම කලින් කිව්ව විදිහට end points වලින් එයාලා ලියලා තියෙනවා ලේසි වෙන්න. මෙන්න මෙහෙම යට. හරිනේ මේ තියෙන එක. ඔයාලටම තේරෙනවනේ දැන් මේක අපි ගානක් ඇතුලේ මේ ක්‍රමය ලියනවට වඩා මේ යට එක ලියන එක ලේසියිනේ. ඒක නිසා ඒක පාවිච්චි කරන්න ඔයාලත් මුල ඉඳලා පුරුදු වෙන්න. හරිද? එතකොට ඊට පස්සේ දැන් ඔයාලා කලින් දන්න එක තමයි මේක නම්. හරිද? මෙන්න මේක නම් කලින් දන්නේ ගන්නේ. අපි ඉන්ටර්වල් එකක් ගත්තාම ඒකේ ලෙන්ත් එක. ඒ කියන්නේ සිංහලෙන් අපි ඉස්සර පාවිච්චි කරන්නේ O level කාලෙත් පාවිච්චි කරන තරම. අන්නේ තරම ගන්නේ B ගෙන් A අඩු කරලා. AB කියන ඉන්ටර්වල් එකක් තියෙනවා. AB කියලා මෙහෙම ඉන්ටර්වල් එකක් තියෙනවා. මේකේ තරම. ඉතින් මේකනේ B ගෙන් A අඩු කරලා ඒකෙන්නේ. ඒක ලියන ක්‍රමය මෙන්න මෙහෙම අර I කියන ඉන්ටර්වල් එකේ තරම කියන එක ලියන නොටේෂන් එක තමයි මෙන්න මේක. හරිද? I කියන එකේ තරම කියන එක අදහස් කරන්නේ මෙන්න මෙහෙම අර දෙපැත්තෙන් කැරි දෙක ගහනවා. මාපාංකයේ D වගේ. හරි. එතකොට අන්න ඒක මතක තියාගන්න කොහොමද තරමේ හොයන විදිහ ඔයාලා දන්නවනේ බීරිනේ කියලා. අර නොටේෂන් එක මතක තියාගන්න. හරිද? ඊට පස්සේ දැන් ඔයාලට නිකන් හිතුවහම තේරෙනවා ඊට පස්සේ මට කියන්න අමතක වුණා දැන් මෙතන අපි දැන් ඔය පාටිෂන්ස් ගත්තනේ පාටිෂන්ස් අරගෙන
මෙන්න මෙතන දැන් මෙහෙම නිකන් පාටිෂන්ස් අපි ගමු 1 5 කියන එක අපි කඩනවා 1 2 ඔන්න ඔහොම අපි හිතන් 1 1 5 කියන ඉන්ටර්වල් එක මම කඩනවා පාටිෂන්ස් වලට 1 2 2 3 3 5 කියලා. මට එහෙම කඩන්න පුළුවන්. එතකොට මම ඒ ටික ලිව්වොත් මට ලියන්න හැකි 1 2 3 5 කියලා මම මේ ඔන්න end points ඇතුලෙන් තමයි ලිව්වේ පාටිෂන් එක. හරිනේ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ පාටිෂන් එකේ තියෙන පොඩි පොඩි ඉන්ටර්වල්ස් ටික තියෙනවනේ සබ් ඉන්ටර්වල්ස්. ඒ සබ් ඉන්ටර්වල්ස් ටිකේ තරම තියෙනවනේ ලෙන්ත් එක. ඒ ලෙන්ත් ටික එකතු කරාට පස්සේ මෙන්න මේ ලොකු පාටිෂන් එකේ ලොකු ඉන්ටර්වල් එකේ ලෙන්ත් එක තමයි එන්නේ. ඒක අපිට නිකන් බැලුවම තේරෙනවනේ මේ මෙතන තරම මෙතන තරම 1යි මෙතන තරම 1යි මෙතන තරම 2යි. 2 3 4 ඔය 4 මේ ටික එකතු කරාම 4ක් එනවා. 5න් එකක් අඩු කරලා මේකේ තරම හෙව්වහම තරම 4ක් කියලා එනවා. 4යිනේ. එතකොට මේකෙනුත් අපිට 2යි 1යි 3යි 3යි 1යි 4යි කියලා එනවා. එතකොට දැන් අපි මෙන්න මෙතන දැන් මෙන්න මේ යට කරලා තියෙන්නේ අන්න ඒක ඔප්පු කරලා තියෙන සාධාරණ විදිහට. හරිද? දැන් මම මෙතන උදාහරණයක් කරන්න කිව්වේ. එහෙම නැතුව සාධාරණව මේ ඔප්පු කරලා තියෙනවා. හරිද? ඒක නම් ඔයාලට තේරෙනවා මම පොඩ්ඩක් කෙටියෙන් කියන්නම් ඒක. එතකොට දැන් මෙතන i කියන මෙන්න මෙතන දැන් මෙන්න මේන් එක ඉන්ටර්වල් එකක් අපි i k කියලා සලකනවා. කියන්නේ k අපිට i1 මෙතන දැන් i1 i2 i3 කියලා තුනක් තමයි තියෙන්නේ. එතකොට k කියලා අපි සලකනවා සාධාරණව. k එකේ ඉඳලා n වලට යනකම් දැන් මෙතන තුනක් තිබුණාට ඕන ගණක් තියෙන පුළුවන් නේ පාටිෂන් එකේ මේ පාටිෂන් එකට සබ් ඉන්ටර්වල්ස්. ඒක නිසා අපි k සමාන එකේ ඉඳලා n වලට යනකම් මෙන්න මේ ik කියන්නේ ඒ සබ් ඉන්ටර්වල් එකනේ ඒ අදාළ සබ් ඉන්ටර්වල් එකේ තරම තමයි මෙන්න මේ දෙපැත්ත දෙකෙන් කියන්නේ. හරිනේ. ඒක සමාන වෙනවා අපිට ලියන්න පුළුවන් දැන් මේ ik කියන සබ් ඉන්ටර්වල් එකේ තරම මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් x අපි දැන් මේ x අක්ෂය ගැන කතා කරන්නේ ඉන්ටර්වල්ස් අපිට අර්ථ දැක්කන්නේ x අක්ෂයටනේ. එතකොට xk තියෙනවා x රින 1 තියෙනවා xk ගෙන් x රින 1 අඩු කරාට පස්සේ මෙන්න මේ තරම එනවා. අපි ඒක තමයි මේ පොඩ්ඩක් මෙතන ලිව් එක පොඩ්ඩක් මෙතන මේ දික් කරලා ලියලා තියෙන්නේ මෙතන. අපිට දැන් යන්න ඕනේ මේ අන්තිම උත්තරය ගන්න නිසා. හරිද? ඊට පස්සේ තව මේක විහිදුවලා ලියලා තියෙනවා ඊළඟට. දැන් මේ සිග්මා දාලානේ අපි කලින් ලිව්වේ. සිග්මා කියන්නේ මේ ඔක්කොගෙම එකතු වෙලා ලියන කෙටි ක්‍රමයන්නේ. අපි දැන් ඒක විහිදුවලා ලියන්න යන්නේ. එතකොට ඒක විහිදුවලා ලියනකොට අපිට පුළුවන් දැන් kට අපි එක එකේ ඉඳලා n වලට යනකම් දාන්න පුළුවන්නේ. අපි දැන් දාන තමයි යන්නේ. මේක දාද්දී මෙයාලා ලියලා තියෙන්නේ n වලින් පටන් අරගෙන එක පැත්තට ගිහින් තියෙන්නේ. ඒක මොන පැත්තට ගියත් අවුලක් නැහැ. අපි එකෙන් පටන් අරන් ඕන ලියමුකෝ. x1 එතකොට එක දැම්මහම x1 ඍණ x බිංදුව. හරිනේ. ඒක එකතු කිරීම x 2 ඍණ x1 දාන්න ඔන්න ඔහොමනේ යන්නේ. ඊට පස්සේ මැදින් අපි තුනක් තියලා ගියොත් අන්තිමට එන්නේ xn ඍණ xn ඍණ 1 කියලා. දැන් එතකොට ඔයාලට තේරෙනවා ඇති මෙතන මෙයාලා මෙහෙම ලියලා තියෙන දැන් මේ ලෙක්චර් නෝට් එකේ අයි මෙහෙම ලියලා තියෙන්නේ කියලා. එතකොට අපිට මේකේ මේ කැපෙන පද ටික ලේසියෙන් පේනවා. ඔයාලට තේරෙනවනේ. දැන් මන් ලියපු එකේ කැපෙන පද ටික පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහින් තියෙන්නේ. එතකොට අර සාමාන්‍යයෙන් මේ ලෙක්චර් නෝට් වල අර ගොඩක් දේවල් වලට හේතුවක් තියෙනවා ඇත්තටම. මම දැකපු දෙයක් තමයි ඒක. මේ ගොඩක් දේවල් වලට හේතුවක් තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් නිකන් සාමාන්‍ය දෙයට වඩා වෙනස් දෙයක් දැක්කොත් ඕනම ලෙක්චර් නෝට් එක පොඩ්ඩක් හිතලා බලන්න. සමහර විට වැරදීමක් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට හේතුවක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන්න මොකක් හරි වෙනස් තැනක් ආවොත්. හරිද? දැන් මෙතන කොහොම හරි කැපිලා යනවා. කැපිලා ගියාම ඔයාලට පේනවනේ කැපිලා යනවා කියලා. මේකේ උනත් දැන් මම ලියපු එකේ උනත් කපන්න පුළුවන්. මෙතන මේ ඍණයි ධනයි තියෙනවා. හැබැයි පොඩ්ඩක් අපිලිවෙලට තියෙන්නේ. අන්තිමට කැපුවාට පස්සේ එන්නේ xn ඍණ x නෝට්. ඒ කියන්නේ in මෙයාලා මේ n කියලා අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ i කියන මෙන්න මේ ලොකු ඉන්ටර්වල් එක කියන අදහස තමයි n අකුරෙන් දාලා තියෙන්නේ. හරිද? නැතුව n වෙනි අර පොඩි සබ් ඉන්ටර්වල් එක කියන එක නෙමෙයි. එතකොට එහෙම දැන් මෙතන k සමාන 1 ඉඳලා n වලට යනකම් කියලා මෙතනක් තිබ්බනේ. එතකොට මෙතන කෙනෙක්ට හිතන්න පුළුවන් n වෙනි සබ් ඉන්ටර්වල් එකක් දන්නේ නැහැ මෙයාලා මේ කියන්නේ කියලා. මෙතන. නෑ එතන කියලා තියෙන්නේ ඇත්තටම i කියලා ආවනම් හරි. හරිද?
I කියන එක තමයි අදහස් කරලා තියෙන්නේ. එතකොට ඒක ඔයාලට කොහොමද තේරෙන එකක්. මේක පොඩි proof එකක් තමයි තිබුණේ සාධාරණ විදියට proof කරලා. හරිනේ. එතකොට ඒක හරි. ඊට පස්සේ ඔයාලා මන් දන්නේ ඔයාලා real analysis පොඩ්ඩක් හරි ඉගෙනගෙන තියෙනවද කියලා වෝට් කරලා තිබ්බනම් නෑ මං හිතන්නේ. ඒකෙදි අපි දැන් මේ ඉගෙන ගන්න වචන දෙකක් තියෙනවා සුප්‍රිමම් එකයි ඉන්ෆිමම් එකයි කියලා. හරිද? ඒක ලොකුවටම මම මෙතෙන්ද කියන්නේ රියල් ඇනලිසිස් දැන් රියල් ඇනලිසිස් කරද්දී මම මේ ඒක අපි කරන කෙනා ඒක කියයි හරියටම මම කෙටියෙන් කියන්නම් මේ සුප්‍රීමම් එකයි ඉන්ෆිමම් එකයි කියන්නේ මොකක්ද කියලා මේ මොකෝ මෙතෙන්ට පොඩියට ඒක ඕන වෙනවා රියල් ඇනලිසිස් වලදී එහෙම නෙවෙයි ඒක ලොකුවටම කියලා දෙනවා මේ මෙතෙන්දි පොඩියට ඕන වෙන්නේ හරිද එතකොට දැන් සුප්‍රීමම් එකයි ඉන්ෆිමම් එකයි කියලා කියන්නේ වචනෙන්ම පොඩි මේකක් තියෙනවා මේ සුප්‍රීමම් කියලා කියන්නේ නිකන් වැඩි දෙයක් ලොකු දෙයක් වැඩි දෙයක් ගැන තමයි කතා කරන්නේ කොහොමුණත් වැඩි පැත්තක් ගැනනේ කතා කරන්නේ. ඉන්ෆිමම් එක කියලා කියන්නේ අඩු පැත්තක් ගැන තමයි කතා කරන්නේ. හරිද? එතකොට දැන් නිකන් අපි මෙන්න මෙහෙම මොකක් හරි එකක් සලකමුකෝ ශ්‍රිතයක්. ඔන්න ශ්‍රිතයක් තියෙනවා. ඔය ශ්‍රිතේ මම ගන්නවා මොකක් හරි ඉන්ටර්වල් එකක්. ඔන්න මම ගන්නවා මෙතන A මෙතන B. හරිනේ. ඔන්න ඔය ඉන්ටර්වල් එක මම සලකනවා. ඔන්න ඔය ඉන්ටර්වල් එකේ ඔය ඉන්ටර්වල් එකේ මෙන්න මේ ඉන්ටර්වල් එකේ වැඩි මගය තියෙනවනේ. මේ ඉන්ටර්වල් එකේ වැඩි මගය. මේ ඉන්ටර්වල් එකේ වැඩි මගය තියෙන මෙන්න මෙතනනේ. මේ ඉන්ටර්වල් එකේ වැඩි මගය තියෙන මෙතන. එතකොට මේ ඉන්ටර්වල් එකේ අඩු මගය තියෙන මෙතන. එතකොට අන්න මෙතන මෙන්න මෙතන එතකොට මේකේ සිම්පල් ඉන්ෆිමම් එක කියලා කියන්නේ ඒ අදාළ ඉන්ටර්වල් එකේ අඩු මගය. වැඩි මගය තියෙන්නේ සුප්‍රීමම් එක. හරිද? අන්න එහෙම මතක තියාගන්න ඇත්තම අර්ථ ලොකු මේකට ලොකු අර්ථ දැක්වීමක් තියෙනවා රියල් ඇනලිසිස් වල. ඒක එතෙන්ද කියලා දේ දැන් මෙතෙන්ට ඒක පටලවා ගත්තොත් ආයේ එතන වෙනමම කියන්න වෙනවා. ඒක නිසා දැනට පොඩ්ඩක් මතක තියාගන්න. මෙන්න මෙහෙම මේ අර දෙපැත්තෙම අර මං කලින් කිව්වේ closed and bounded කියලා. එහෙම වෙන්න ඕනේ මේක වෙන්න. එහෙම වෙච්ච එක මෙන්න මෙතන simple M මෙතන capital M වෙන්න. capital M කියලා කියන්නේ සුප්‍රීමම් එක. මේක ලියනවා නම් සුප්‍රීමම් එතකොට මේක ඉන්ෆිමම් මේව එතකොට මේ කෙටියෙන් පාවිච්චි කරන්නේ අපි මේ සුප්‍රීමම් කියන එකට සුප් කියලා පාවිච්චි කරනවා ඉන්ෆිමම් කියන එකට ඉන්ෆ් කියලා පාවිච්චි කරනවා හරිනේ ඒ කෙටි වචන එතකොට හරිනේ මේ දෙක තේරුණානේ ඊට පස්සේ හරි ඊට පස්සේ මෙතන දැන් ආයේ කියලා තියෙන්නේ දැන් අපි මේ අපේ රීමාන් ඉන්ටිග්‍රේෂන් වලට මෙන්න මේ සුප්‍රීමම් එකයි ඉන්ෆිමම් එකයි පාවිච්චි කරන්න තමයි යන්නේ. එතකොට දැන් අර කලින් කිව්වා වගේ අපි k කියන සබ් ඉන්ටර්වල් එක ගැන තමයි මේ හිතලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මෙන්න මේ දැන් මේ යට උදාහරණයක් ගත්තොත් මේක තමයි ලොකු ඉන්ටර්වල් එක. ඒකේ මෙන්න මේව තමයි සබ් ඉන්ටර්වල්ස් වෙන්නේ. I2 ඔන්න ඔහොම සබ් ඉන්ටර්වල්ස් තියෙනවා. හරිනේ. එතකොට අන්න ඒකේ k වෙනි සබ් ඉන්ටර්වල් එක තමයි මෙන්න මෙතන මේ කියලා තියෙන්නේ. k වෙනි සබ් ඉන්ටර්වල් එකේ mk කියලා කියන්නේ ඒකේ ik කියන සබ් ඉන්ටර්වල් එකේ සුප්‍රීමම් එක. හරිනේ. මෙන්න මෙහෙම තමයි ඒක අපි ලියන්නේ ඇත්තට. මේ දැන් මෙන්න මේක ලියන්න ගියත් ඔහොම ලියන්න ගියොත් ඒකත් දිගයිනේ. අපි ඒක නිසා අපි ඒවා කෙටි කරනවා mk කියලා. M කියන එකෙන් එතකොට තේරෙනවා සුප්‍රීමම් එක ගැන කියන්නේ මේ ශ්‍රිතයේ K කියලා කියන්නේ K වෙනි සබ් ඉන්ටර්වල් එක. හරිනේ. අන්න ඒක කෙටියෙන් ලියන ක්‍රමයක්. ඒ විදිහටම ඉන්ෆිමම් එක අපි ලියන සිම්පල් අකුර. අපිට ඒක මතක තියාගන්න ලේසි දැන් ලොකු සුප්‍රීමම් කියන්නේ ලොකු වැඩි පැත්තනේ. වැඩි පැත්ත ලියන්නේ කැපිටල්. අනිත් පැත්ත ඉන්ෆිමම් එක තියෙන පැත්ත සිම්පල්. හරිනේ. එතකොට දැන් අපි අලුත් වචන දෙකක් ආයෙ ඉගෙන ගන්නවා. මේ රීමාන් ඉන්ටිග්‍රේෂන් වල වැදගත්ම වචන දෙකක් අපර් රීමාන් සම් එකයි ලෝවර් රීමාන් සම් එකයි. හරිද? දැන් ඉස්සෙල්ලම බලමු අපර් රීමාන් සම් කියන්නේ මොකක්ද කියලා. හරිනේ අපර් රීමාන් සම් එකයි ලෝවර් රීමාන් සම් එකයි තමයි ඉගෙන ගන්නෙ. ඒකේ අපර් රීමාන් සම් එක ගැන ඉස්සෙල්ලා බලමු. දැන් මෙහෙම අපරිමාණ සම් එක කියලා කියන්නේ සම් එක කියන්නේ අනිවාර්යෙන් එකතුවක් වෙන්න එපා. එතකොට අප කියන්නේ වැඩි පැත්ත. වැඩි පැත්තෙන් මොකක් හරි එකතුවක් තමයි තියෙන්නේ. හරිනේ. එතකොට
මෙන්න මේක තමයි ඇත්තටම අර්ථ දැක්වීම. හරිනේ. එතකොට u කියලා කියන්නේ දැන් අපරිමාණ සම් එක තමයි මෙන්න මේකෙන් කියන්නේ. UFP අපි ඒක ලියන්නේ එහෙම. ඔය අපරිමාණ sum of f with respect to the partition P කියන එකම තමයි මේ කෙටි කරලා තියෙන්නේ මෙතෙන්ට. අපරිමාණ sum of f ඔක්කොම තියෙනවා බලන්න අපරිමාණ sum කියන එක capital U වලින් සංකේතයක් කරන්නේ. මේ f කියලා කියන්නේ ශ්‍රිතේ නම with respect to the partition P. P කියන්නේ partition එක. තුනම අර්ථ දක්වන මේ විදිහට. හරිනේ. එතකොට ඒක සමාන වෙන්නේ ඇත්තටම එකතුවක් ගන්න ඕනේ. එකතුව මේ MK කියලා කියන්නේ මං කියවනේ සුප්‍රීමම් එක කියලා එක සබ් ඉන්ටර්වල් වල සුප්‍රීමම් එක. ඒකයි අන්නේ අදාළ සබ් ඉන්ටර්වල් එකේ තරම තියෙනවනේ. ලෙන්ත් එක තියෙනවනේ. අන්නේ ලෙන්ත් එකයි දෙක ගුණ කරලා ඒ ටික එකතුව තමයි ගන්න. හරිනේ. එතකොට නිකන් අපි උදාහරණයක් විදිහට මොකක් හරි උදාහරණයක් ගමු මෙතෙන්ට. අපි අඳිමු. ලේසි එකක් ගමුකෝ. ලේසි එකක් ගමු. මේ අපි ඇන්දේ මම ලේසි වෙන්න y සමානයි 2x වගේ ගමු. එතකොට බිංදුව 3 6. හරිනේ. ඔන්න ඕක ගත්තොත් දැන් මම මේක පාටිෂන්ස් වලට කඩනවා. මම නිකන් මට කැමති විදිහට මම පාටිෂන්ස් මේක 3කට කඩා ගන්නවා. හරිද? එතකොට 3කට කැඩුවාම අපි කඩමු 1 2 මේ මම මේවා මේ මෙතන ලේසි වෙන තමයි මේ පරතර සමාන වෙන ගත්තේ. එහෙම සමාන වෙන්න මේ ගන්න ඕනේ කියලා නෑ. හරිද? එතකොට මෙහෙම ගත්තට පස්සේ දැන් මම හොයන්න යන්නේ මෙන්න මේකේ අපරිමාණ සම් එක with respect to the partition P. මම අර්ථ දක්වපු partition එකට අදාළව. එතකොට ඔයාලට තේරෙනවා මේ අපරිමාණ සම් එක කියන එක ශ්‍රිතයකට නියතයක් නෙවෙයි. හරිනේ? ශ්‍රිතයකට ස්ථිරාගයක් නෙවෙයි. ඇයි දැන් මම තෝරගන්න partition එක අනුව මේ අපරිමාණ සම් එකේ උත්තර වෙනස් වෙනවා. හරිනේ? ඒක නිසා දැන් අපි මේ අදාළ with respect to the partition P. හරිනේ මම තෝරගන්න පාටිෂන් එකට අදාළ තමයි ලියන්නේ. එතකොට මම දැන් මෙතන තෝරගෙන තියෙන පාටිෂන් එක ලියන්න පුළුවන් end points වලින් මෙහෙම. හරිනේ. ඔන්න ඔය පාටිෂන් එකට අදාළව තමයි මෙතන මම අපරිමාණ සම් එක හොයන්නේ. එතකොට මේක ගත්තොත් මෙන්න මේ ඩෙෆිනිෂන් එකෙන් මම ආයෙ ඩෙෆිනිෂන් එක ලියන්නේ නැහැ. එතකොට අපි බලමු දැන් k එකේ ඉඳලා n වලට යනකන් යන්නේ. අපි ඉස්සෙල්ලා බලමු මේක තමයි පළවෙනි කොටස. මේ තමයි දෙවෙනි සබ් ඉන්ටර්වල් එක මේ තුන්වෙනි. අපි පළවෙනි එක ගත්තොත් පළවෙනි එකේ අපි ඉස්සෙල්ලා මෙන්න මේවට අගයන් දාගෙන යනවා. ඒතකොට ලේසියිනේ. ඔයාලට තේරෙනවනේ දැන් ඒව ඕන වෙනවා කියලා මේකට. මේවට දාමු 2යි 4යි නෙන්නේ. එතකොට මෙතන දැන් මෙන්න මේ පළවෙනි සබ් ඉන්ටර්වල් එකේ MK කියලා කියන්නේ සුප්‍රීමම් එක. M1 එතකොට M1 කියන්නේ පළවෙනි සබ් ඉන්ටර්වල් එකේ සුප්‍රීමම් එක. එතකොට කීයද මේ සුප්‍රීමම් එක කියලා මං සරලව කිව්වනේ මේකේ වැඩිම අගය කියලා. එතකොට වැඩිම අගය ඇත්තටම මෙන්න මේ බිංදුව එක සබ් ඉන්ටර්වල් එකේ 2නේ. එතකොට මෙතන 2. 2 වැඩි කරන්න ඕන ඒ පළවෙනි සබ් ඉන්ටර්වල් එකේ තරම කොහොමද හොයන්නේ? 1න් බිංදුව අඩු කරන. ඔන්න ওই විදිහට අපිට මේ තියෙන පාටිෂන්ස් තුනේම ඒවා එකතු කරන් යන්න තමයි තියෙන්නේ. එතකොට අපි බලමු අනිත් ටිකත් මං ඉක්මනට ලියන්නම් ඔයාලට. තේරෙනවනේ දැන් එකක් කිව්වහමනේ. හරි. ඔන්න ওই ටිකේ උත්තරේ තමයි එන්නේ. බලමු 2යි 12ක් නෙන්නේ. 12යි උත්තරේ. එතකොට දැන් මේ ඇත්තටම අපි මොකද්ද හෙව්වේ කියලා බලමු චුට්ටක් නිකන් ප්‍රස්ථාරය ඇසුරෙන් ගත්තොත් මේ මොකද්ද හෙව්වේ කියලා බැලුවොත් මේකේ දැන් අපි මෙතන ගත්තේ 2 වැඩි කරේ මේ 2 පොඩයි නේ මෙන්න මෙතන 2 වැඩි කරේ 1න් කියලා කියන්නේ මෙන්න මේ ඉන්ටර්වල් එකේ තරමෙන්නේ. එතකොට මෙන්න මේක වැඩි කරේ මේක මේ 2න් වැඩි කරලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන වර්ගඵලය තමයි ඇත්තට මෙතන ආවේ. හරිනේ. ඊට පස්සේ අපි කරේ 4 වැඩි කරා ඒත් ආයේ මේකේ තරමේ. හරිද? එතකොට ආයේ මෙන්න මෙතන මේ වර්ගඵලය එන්නේ. ඊට පස්සේ
ඊට පස්සේ එන්නේ 6 වැඩි කරා එතන මේ තරමින් එතකොට එන්නේ මෙන්න මේ වර්ගඵල. එතකොට ඔයාලට තේරෙනවද මෙතන වර්ගඵලයක් එනවා. හැබැයි ඒ එන වර්ගඵලය මේ ප්‍රස්ථාරයේ යට වර්ගඵලය නම් නෙවෙයි. ප්‍රස්ථාරේ තියෙන්නේ මෙතනනේ. මේ බලන්න. ප්‍රස්ථාරේ තියෙන්නේ මෙතන. යට වර්ගඵලය එනවා නම් මෙන්න මේ ටික එපැයි එන්න. යට වර්ගඵලය එනවා නම් ඔය ටික එන්න ඕන. හැබැයි අපේ දැන් ඇවිල්ලා තියෙන වර්ගඵලේ ප්‍රස්ථාරයේ යට වර්ගඵලයට වඩා වැඩි. හරිද? අපි දැන් ඕක ඔහොමම තියලා ලෝවර් රීමන් සම් එකටත් යන්කෝ. එතකොට ටිකක් යටි තමයි මේකේ තේරුම තේරෙන්නේ. හරිද? අපර් රීමන් සම් එක කියන්නේ අනිවාර්යෙන් එතකොට ප්‍රස්ථාරයේ වර්ගඵලයට වඩා එක්කෝ ප්‍රස්ථාරයේ යට වර්ගඵලයට වඩා වැඩි වෙන්න ඕන නැත්නම් සමාන වෙන්නත් පුළුවන්. හරිද? සමාන වෙන්නේ මොන වගේ අවස්ථාවලද කියලා පොඩ්ඩක් හිතන්න. මම ඉස්සරහදී ඒ ටිකත් කියන්නම්. හරිද? එතකොට ලෝවර් රීමන් සම් එක කියන්නේ තායි ඕකම තමයි ඇත්තටම. අපිට මේ උදාහරණයෙන්ම ගන්න පුළුවන් මේකෙම ලෝවර් එක. දැන් කලින් ගත්තේ සුප්‍රීමම් එක දැන් ගන්න ඉන්ෆිමම් එක. හරිනේ. ඒක ලොකු වෙනසක් නැහැ. එතකොට මෙහෙම නෙන්නේ. 3 2 කොහොමනේ? 2 4 හරි. දැන් මේකේ අර නොටේෂන් එකත් ඒ විදිහමයි. ආයෙ කියන්නේ නැහැ ඒක නිසා. එතකොට මේකේ අපිට පළවෙනි ඉන්ටර්වල් එක ගත්තොත් ඔන්න පළවෙනි ඉන්ටර්වල් එක මේක. මේකේ අඩුමගය කීයද? බිංදුව. බිංදුව වැඩි කරන්න ඕන එක රින බිංදුව තරමේ. හරිනේ. එකතු කරා දෙවනි ඉන්ටර්වල් එකේ අඩුමගය 2. 2 වැඩි කරා 2 රින 1. ඊට පස්සේ 4 වැඩි කරා 3 රින 2. එතකොට උත්තරේ අපිට එනවා 4යි 2යි 6යි නේ. 6යි කියලා තමයි එන්නේ. එතකොට දැන් අපි ප්‍රස්ථාර චුට්ටක් මේක මාක් කරෝතින් ඇත්තටම මේ 6යි කියලා ඇවිල්ලා තියෙන්නේ දැන් පළවෙනි ඉන්ටර්වල් එකේ බිංදුව තමයි එකෙන් වැඩි කරලා තියෙන්නේ. එතකොට මෙහෙම ඉරක් නෙන්නේ. ඊට පස්සේ වර්ගඵලයක් නෑ මෙතෙන්දී. එතකොට දෙවනි ඉන්ටර්වල් එකේදී 2 තමයි වැඩි කරලා තියෙන්නේ මේ තරමින්. එතකොට මෙතන මෙන්න මේ වර්ගඵලය ඇවිත් තියෙන්නේ. ඊළඟ එකේ මේ වර්ගඵලය. එතකොට ඔයාලට තේරෙනවා ලෝවර් රීමන් සම් එකේදී අනිවාර්යෙන් එන ප්‍රස්ථාරයේ වර්ගඵලය ප්‍රස්ථාරයේ වර්ගඵලයට වඩා අඩු වර්ගඵලයක් තමයි මේ ලෝවර් රීමන් සම් එකෙන් එන්නේ. සමාන වෙන්නත් පුළුවන් මොන වගේ අවස්ථාවලද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. හරිද? එතකොට ඔයාලට තේරෙනවා ලෝවර් රීමන් සම් එක කියන්නේ ප්‍රස්ථාර වර්ගඵලයට වඩා අඩුයි අප එක වැඩි. එතකොට දැන් මෙන්න දැන් මේකේ තව ඉස්සරහට පොඩි පොඩි කරුණු තියෙනවා. මම ඒවා ඉස්සරහදී කියන්නම්. එකපාර ඔක්කොම කියද්දී පොඩ්ඩක් පැටලෙනවනේ අලුත්ම පාඩමක් නිසා. දැන් එතකොට මෙන්න ඔයාලට තේරෙනවද මෙන්න මේකේ අපි හිතමු දැන් මේ පාටිෂන්ස් දැන් මම දැන් පාටිෂන් මේක 3කටනේ කැඩුවේ. 0 1 1 2 2 3 කියලා පාටිෂන් එක සබ් ඉන්ටර්වල්ස් 3කට තමයි කැඩුවේ. 3කට නැතුව මම 4කට කැඩුවොත් මොනවා වෙයිද කියලා චුට්ටක් හිතන්නකෝ. මං ඊළඟ දවසේ මේ ටික කරනවා. දැන් අපි හිතමු පාටිෂන්ස් දැන් මේකේ කඩලා තියෙන්නේ 0 1 2 3 කියලානේ. P1 කියලා ගමු. මම දැන් වෙන විදිහකට පාටිෂන් කඩන 0 භාගේ 1 2 3 2 3 ඔන්න ඔහොම කඩමුකෝ. ඔන්න ඔහොම කැඩුවොත් ඔහොම කඩලා මේකම කරලා බලන්නකෝ. ඔහොම කඩලා ආයේ අපර් රීමන් සම් එකයි ලෝවර් රීමන් සම් එකයි දෙකම හොයන්නකෝ. එහෙම දෙකම හොයලා බැලුවහම ඔයාලට දෙයක් තේරෙවි. එතකොට මම දැන් පොඩ්ඩක් කෙටියෙන් කියන්නම් ඇත්තට. ඊළඟ දවසේ හරියට මේවා කරනවා. මේ අද ඔක්කොම කරන්න යන්නේ නැහැ පැටලෙන නිසා. මේක කරලා බැලුවොත් ඔයාලට තේරෙවි මෙන්න මේ P2 ඒ කියන්නේ partition 2 කියන එකෙන් මෙන්න මෙතෙන්ට එන උත්තරය තියෙනවනේ. මෙන්න ඒ උත්තරය 12ට වඩා අඩු උත්තරයක් තමයි එන්නේ කියලා. හරිනේ. එතකොට අපි ඒක ලියමු පොඩ්ඩක්. ඔයාලට එතකොට ගෙදරදී අනිවාර්යෙන් මේක කරලා බලන්න. ඒක වෙන්නේ කොහොමද කියලා චුට්ටක් හිතන්න. හරිද? FP1 ගේන උත්තරේ P2 ගැන උත්තරේ සැසඳුවොත් P2 ගැන උත්තරේ අඩු එකක් තමයි එන්නේ සමාන වෙන්නත් පුළුවන්. හරිනේ. ඒ විදිහටම මේ ලෝව පැත්තෙන් හිතුවොත් ඒකෙන් හිතුවොත් ඔයාලට ඕක හදලා බැලුවොත් තේරෙවි
P2 ගෙන් එන උත්තරේ දැන් P2 කියලා කියන්නේ වැඩිනේ පාටිෂන්ස්. ඒ කියන්නේ සබ් ඉන්ටර්වල්ස් ප්‍රමාණය වැඩි. සබ් ඉන්ටර්වල්ස් ප්‍රමාණය වැඩි වෙනකොට මේකෙන් එන උත්තරේ ඒ කියන්නේ පාටිෂන්ස් ගාන අඩු වෙනකොටට වඩා පාටිෂන්ස් ගාන වැඩි වෙනකොට ඒකේ එන උත්තරේ වැඩි. ඔයාලට එතකොට තේරෙන්න ඕන පාටිෂන්ස් ගාන වැඩි කරන්න මේ අපර් එකෙන් එන උත්තරේ අපර් එකෙන් එන උත්තරේ අඩු වෙනවා ලෝවර් එකෙන් එන උත්තරේ වැඩි වෙනවා. එතකොට එක වෙලාවක හරි මේ අපර් එකෙයි ලෝවර් එකෙයි එන උත්තර දෙක සමාන වෙනවා. හරිද? ඔන්න ඕක සම්බන්ධ දෙයක් තමයි මෙන්න මේ රීමාන් ඉන්ටිග්‍රේෂන් කියලා කියන්නේ ඇත්තටම. අපි මම මේ ඊළඟ දවසේ කියන්න තියෙන එකේ පොඩි දෙයක් තමයි මේ කිව්වේ. දැන් මෙන්න මේ අපර් රීමාන් සම් එකයි ලෝවර් රීමාන් සම් එකයි සමාන වෙන අවස්ථාවක් තියෙනුනේ. පාටිෂන්ස් ගාන කී වුණාමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. පාටිෂන්ස් ගාන වැඩි වෙන්න නම් ඕන. දැන් අනිවාර්යෙන් ඒක තේරෙනවනේ. පාටිෂන්ස් ගාන වැඩි වෙද්දි ඔය දෙක එක වෙලාවක සමාන වෙනවා. ඇයි දැන් මං කිව්වනේ අප එක අඩු වෙනවා ලෝ එක වැඩි වෙනවා එක වෙලාවක සමාන වෙනවා. ඔන්න ඔහම සමාන වුණාට සමාන වෙනව නම් මොන පාටිෂන්ස් ගාන කීයක් හරි වෙද්දි ඔහොම වෙනව නම් අන්න ඒවට තමයි අපි රීමාන් ඉන්ට්‍රිගබල් වෙනවා කියලා කියන්නේ. ඒ ෆන්ක්ෂන්ස් විතරයි රීමාන් ඉන්ට්‍රිගබල් වෙන්නේ. හරිද? එහෙම ඒක ගැන චුට්ටක් හොයලා හිතන්න. මං ඊළඟ දවසේ ඉතුරු ටික මේ ඒකට අදාළව කියනවා. හරිද? අපි දැන් ඊළඟ ටික ඊළඟ තව කොටසක් තියෙනවා. ඒකෙන් පස්සේ අපි ගණන් මේක දැන් මෙච්චර ගල් කරපු ටිකෙන් ගණන් හදමු. ඉස්සෙල්ලා මෙන්න මේ කැල්ලත් අපි බලමු. හරිද? එතකොට දැන් මම අර කලින් කියපු ටික තමයි නෑ ඒ ටික නෙවෙයි. මෙන්න මෙතන මේ දන්නම එකක් තියෙනවා. දැන් lower රීමාන් සම් එකයි අපර් රීමාන් සම් එකයි ගත්තොත් අනිවාර්යයෙන්ම අපර් රීමාන් සම් එක කියන එක ලෝවර් රීමාන් සම් එකට වඩා වැඩිනේ. ඒක අපිට ප්‍රස්ථාර ජ්‍යාමිතිකව දැක්කහම කොහොමත් පේනවා. හරිද? ඒක තමයි මේ මෙතන ලියලා තියෙන්නේ. සමාන වෙන්න පුළුවන් අවස්ථාත් තියෙනවා. ඒක අමතක කරන්න එපා. මේ සමාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යෙන් අපර් එක වැඩි. හරිනේ. ඒක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේකත් තේරෙනවනේ. සුප්‍රීමම් එකට වඩා ඉන්ෆිමම් එක හැම වෙලේම අඩුයි. ඕනම සබ් ඉන්ටර්වල් එක සමාන වෙන්නත් පුළුවන්. ඒ දෙක තමයි මේකේ කියලා තියෙන්නේ. දන්නම දෙකක් තමයි ආයෙ කියලා තියෙන්නේ. ඒක නිසා ඒක වැඩිය මං කියන්න යන්නේ නැහැ. දැන් අපි ඊට පස්සේ බලමු මෙන්න මේ පොඩි කොටස refinements of partitions කියලා තියෙනවානේ. එතන චුට්ටක් බලන්න. දැන් එතකොට මෙහෙම අපි හිතමු partitions දෙකක් තියෙනවා. උදාහරණයක් විදිහට මං ගන්නම්. P කියලා partition එකක් තියෙනවා. බිංදුව මන් දැන් end points වලින් තමයි ලියන්නේ. හරිද? බිංදුව 1 2. ඊට පස්සේ Q කියලා තව එකක් තියෙනවා. බිංදුව භාගේ 1 2 3 4. හරිනේ. ඔන්න ඔය partitions දෙක ගත්තොත් PQ කියන්නේ partitions දෙකක්. හරිනේ. ඒ partitions දෙකේ ඔයාලට තේරෙනවනේ P කියන එකේ තියෙන හැම එකක්ම Q කියන එකේ තියෙනවා කියලා. බලන්නකො P කියන එකේ බිංදුව 1යි 2යි තියෙන්නේ. Q කියන එකේ බිංදුව තියෙනවා 1 තියෙනවා 2 තියෙනවා. ඊට අමතරව තව ඒවාත් තියෙනවා. එතකොට ඔයාලට තේරෙනවනේ P කියන එක Q ගේ උපකුලකයක්. ඇයි P කියන එකේ තියෙන ඔක්කොම Q කියන පාටිෂන් එකේ තියෙනවනේ. ඒක නිසා P කියන්නේ Q ගේ උපකුලකයක්. එහෙම උපකුලකයක් වුණාම Q කියන එක තියෙනවනේ. Q කියන්නේ ලොකු එක ඇත්තටම. P Q දෙකෙන් ලොකු එක තියෙනවනේ. අන්නේ ලොකු එකට අපි කියනවා P ගේ රිෆයින්මන්ට් එකක් කියලා. හරිනේ. අන්න ඒක තමයි refinements of partitions කියලා කියන්නේ. එතකොට අර ලොකු PQ දෙකක් ගත්තොත් ඒකේ P කියන එකේ තියෙන ඔක්කොම Q එකේ තියෙනව නම් ඒ ලොකු එක Q නිසා Q තමයි refinement එකක් වෙන්නේ P ගේ. හරි නේද? පටලවා ගන්න එපා, පැත්ත මාරු කරගන්න එපා. හරිද? දැන් ඔය උපකුලකේ නම් P නේ උපකුලකයක් වෙන්නේ Q ගේ. හැබැයි මේක අනිත් පැත්ත. Q තමයි P ගේ refinement එක වෙන්නේ. හරිනේ? පටලවා ගන්න එපා. එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් ඔය මං එකක් ගත්තේ දැන් යට තව උදාහරණයක් තියෙනවා. මෙතන P බිංදුව භාගය 1 කියලා තියෙනවා. Q බිංදුව 3න් 1 3න් 2 1 4 sorry R කියන එක තියෙනවා. බිංදුව 4න් 1 2න් 1 4න් 3 1 කියලා. එතකොට ඔයාලට තේරෙනවා මෙතන P කියන එකයි Q කියන එකයි ගත්තොත් මේ P කියන එකේ තියෙනවා P කියන එකේ තියෙනවා බිංදුව
ඒ භාගය 1. හැබැයි Q කියන එකේ බිංදුව තියෙන එක තියෙන හැබැයි භාගෙ නැහැ. එතකොට P කියන එකේ තියෙන සබ් ඉන්ටර්වල්ස් ඔක්කොම ටික Q ගේ නෑනේ. P end points නෑ කියන්නේ සබ් ඉන්ටර්වල්ස් තුත් නෑ. ඒ සබ් ඉන්ටර්වල්ස් ටික Q ගේ නෑ. ඒක නිසා Q කියන එක P ගේ රිෆයින්මන්ට් එකක් වෙන්නේ නෑ. හැබැයි R කියන එකයි P කියන එකයි සැලකුවොත් P ගේ තියෙන බිංදුව භාගය 1 කියන තුනම R ගේ තියෙනවා. මේ R ගේ තියෙනවනේ. ඒක නිසා R කියන්නේ රිෆයින්මන්ට් එකක් P ගේ. හරි නේද? අන්න ඒක තමයි රිෆයින්මන්ට් කියන එකේ තේරුම. පටලවා ගන්න එපා. උපකුලකය කියන එකේ අනිත් පැත්ත වගේ තමයි ඇත්තටම. උපකුලකෙදී නම් P උපකුලකයක් වෙන්නේ Q ගේ. මම මෙන්න මේකෙන් කියන්නේ හරිද? P උපකුලකයක් වෙන්නේ Q ගේ. හැබැයි මේකේ Q තමයි රිෆයින්මන්ට් එකක් වෙන්නේ P ගේ. හරි පටලවා ගන්න එපා. ඒ ටික තමයි අද මම තියරි විදිහට මේ කරන්න හිටියේ. ඊට පස්සේ දැන් තව පැය භාගයක් විනාඩි 45ක් විතර අපි මේ ගණන් මේ කරපු ටිකෙන් මේ පොඩි ගාණක් හදමු. මම දැන් ඔයාලට පොඩ්ඩක් ගාණක් ෂෙයා කරන්නම්. ඔයාලා ඒ ගාණ පොඩක් try එකක් දෙන්න. මම විනාඩි 5ක් දෙන්නම්. හරිද? මෙන්න මේ ගාණ තියෙනවනේ මේ 3 කියන ගාණ. මෙන්න මේ 3 කියන ගාණ තමයි හදන්න ඕනේ. මෙන්න මේ 3 කියන ගාණ හදන්නකෝ. ඒකේ A කොටසයි B කොටසයි දෙකම හදන්න බලන්න. මම විනාඩි 5ක් දෙන්නම් පොඩ්ඩක් try එකක් දෙන්න. හරිද? මං එහෙනම් මේක කරන්නද? මොනවා හරි අවුලක් තියනවා නම් කියන්න. දැන් මේකේ අපිට කියනවනේ අපි 0.3 කියන මේ ඉන්ටර්වල් එක තමයි සලකලා තියෙන්නේ. හරිනේ. 0.3 කියන ඉන්ටර්වල් එක සලකලා තියෙන්නේ. එතකොට අපිට ෆන්ක්ෂන් එක ශ්‍රිතේ දීලා තියෙනවා 3 යට 1 x කියලා. හරිනේ. ඕක දීලා තියෙන්නේ. දැන් අපිට පාටිෂන්ස් කඩන විදිහත් එයාලා දීලා තියෙනවා. P කියන පාටිෂන් එක කඩලා තියෙන්නේ 0.1 කියලා. 0.3නේ අපේ. 0.3 තමයි අපේ ඉන්ටර්වල් එක. P කියන එකෙන් 0.13 විදිහට කඩලා තියෙනවා. Q එකෙන් බිංදුව භාගේ 1 2 3 කියලා කඩලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ අපෙන් අහන්නේ අපෙන් ප්‍රශ්න 4ක් නෑ 5ක් අහනවා. අපිට පළවෙනි එකේම අහන්නේ අපරිමාණ සම් එක. අපරිමාණ සම් එක F ගේ. උත්තරෙත් දාලා තියෙනවා. අපි බලමු. එතකොට අපරිමාණ සම් එක P ගේ. හරිද? ඒක තමයි ඉස්සෙල්ලම අහන්නේ. P ට අදාළව. ඊට පස්සේ අහනවා ඔන්න ඔය ටිකනේ අහන්නේ. හරිද? එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති දැන් මෙහෙම නිකන් තුන බෙදීම මේක නම් සමහර විට කටියට තේරෙනවා ඇති. ශ්‍රිත එක නික අර කළා ඒ ලෙවල් කාලෙදි මතකද දන්නේ මේ වගේ ප්‍රස්තාර මොන විදිහටද තියෙන්නේ කියලා. දැන් අපිට අර ඕනනේ මේකේ සුප්‍රීමම් එකයි ඉන්ෆිමම් එකයි එක එක පරාසවල හොයාගන්න. එතකොට ඒ දැන් එතකොට සුප්‍රීමම් එකයි ඉන්ෆිමම් එකයි ඔයාලා මේ හිතන්න එපා දැන් හැම වෙලේම මෙන්න මෙහෙම දැන් අපි ගත්ත උදාහරණ වල නම් දැන් මෙහෙම එකක් ගත්තොත් මෙන්න මේ ඉන්ටර්වල් එක නම් අපි සලකන්නේ සුප්‍රීමම් එක හැම වෙලේම උනේ මෙන්න මේ වැඩි පැත්තේ අගය බීට දාලා අගයනේ. එතකොට ඉන්ෆිමම් එක උනේ හැම වෙලේම අඩු පැත්තට දාලා අගය. හැබැයි හැම වෙලේම ඕක වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම එකක් ගත්තොත්
මෙන්න මෙහෙම එකක් A B කියන ඉන්ටර්වල් එකේ මං ගන්නවා. එතකොට ඒකේ සුප්‍රීමම් එක වෙන්නේ මෙන්න මෙතන. ඉන්ෆිමම් එක වෙන්නේ මෙතන. ඒක නිසා ඉන්ෆිමම් එක එතකොට මෙන්න මේ මැද හරිය අගයකට අදාළ එක. ඒක නිසා අර හැම වෙලේම අර පුරුද්දට දෙපැත්තේ අගයන් ටික ඒ කියන්නේ සුප්‍රීමම් එකට මේ වැඩි අගයයි ඉන්ෆිමම් එකට වැඩි මේ අඩු අගයයි දාලා මේ උත්තර ගන්න එපා හරිද? එතකොට වැරදෙනවා. ඒක නිසා මේ අපිට මේ වගේ ගණන් වලදී ප්‍රස්ථාරය අඳින්න වෙනවා. හරිනේ. මොකෝ දැන් මේකෙන් නම් සමහරුන්ට තේරෙනවා ඇති. ඒ වුණාට අපිට ටිකක් සංකීර්ණ එකක් ආවොත් පැටලෙනවා. ඒක නිසා අපි මේක ප්‍රස්ථාරේ කෙටියෙන් අඳිමු. අර දැන් ඉස්සර කාලේ අවකලනය කරා වගේ ඔක්කොම ටික බල බල එහෙම ප්‍රස්ථාර අඳින්න ඕනේ නැහැ. පොඩ්ඩක් කෙටියෙන් අඳිමු. හරිද? අපිට 0.3යි ඕන. ඒ පරාසයට අඳගත්තාම ඇති. එතකොට අපි බලමු මේ අපිට ඕන අපි දන්නවනේ දැන් මේ අපිට ඕන 0.13 තමයි p වලට ඕන. ඊට පස්සේ Q වලදී අපිට 0.123 ඕන වෙයිද දන්නේ අපි ඒ වුණාට ඒ ටිකට අදාළ y අගයන් ටික දාගමුනේ. 0.123 හරිනේ ඔය ටිකනේ ඕනේ. ඒ ටික දාගත්තා. ඊට පස්සේ අපි දැන් මේව පොඩ්ඩක් ආදේශ කර කර බලමු. බිඳුවට x ට බිඳුව දැම්මොත් y ට එන්නේ 3නේ. 3. එතකොට x ට අපි භාගෙ දැම්මොත් y ට එන්නේ 2න් 3නේ. 3 බෙදීම 3නේ. එතකොට දෙකක් තමයි එන්නේ. 2 එතකොට 1 2 2. හරිනේ. ඊට පස්සේ 1 දැම්මොත් 1.5ක් නෙන්නේ. 2 දැම්මොත් 1නේ. 2 දැම්මොත් 1. 3 දැම්මොත් 4න් 3. ඔන්න දැන් මම ප්‍රස්ථාරේ මට ඕන පරාසය මම ප්‍රස්ථාරේ අඳගත්තා. ඔයාලට දැන් අපි දැන් අර දිගටම ගණන් හදාගෙන යනකොට අපිට තේරෙන ඔය මොකක් හරි නියත අගයක් බෙදීම 1 x ගේ ප්‍රස්ථාරය හැම වෙලේම අඩු වෙන පැත්තට තමයි එන්නේ කියලා. ඕක දන්නව නම් ඉතින් මෙහෙම අඳින්න ඕනේ නෑ. එකපාර මේ අන්දර කිසි අවුලක් නෑ. ඊට පස්සේ ඔයාලට කියන්න බැරිුණානේ. දැන් අර අපේ මේ පේපරේ එන විදිහ ගත්තොත් මේ රීමාන් ඉන්ටිග්‍රේෂන් වල පේපරේ එන්නේ මේ MCQ. හරිද? අපිට ලියන්න එන රියල් ඇනලිසිස් ප්‍රශ්න විතරයි. ප්‍රශ්න 6ක් එනවා රියල් ඇනලිසිස් වල ලියන්න. ඒ ඉතුරු ඔක්කොම අපිට එන්නේ MCQ ප්‍රශ්න. එතකොට මේකෙදිත් අපිට එන්නේ MCQ ප්‍රශ්න. එතකොට අපිට මේ ප්‍රස්තාර අඳින විදි කිසි දෙයක් වැඩක් නැහැ. උත්තරය ගන්න විතරයි ඕන. එතකොට ඔයාලා කොහොම හරි උත්තරය ගත්තොත් වැඩේ හරි. ඒක නිසා මේ ප්‍රස්තාර අඳින විදි ඒ මොකක්වත් බලන්නේ නැහැ මේකෙදි. හරිද? ඒ ඔයාලට කැමති විදිහකට කරගන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔන්න ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. දැන් අපි හොයමු upper Riemann sum of f. හරිනේ. එතකොට f ඒතර p ට අදාළවනේ. මුලින්ම p ට අදාළව. එතකොට upper Riemann sum එක මුලින්ම අපි බලමු upper Riemann sum එකේ අර්ථ දැක්වීම තියෙන්නේ n වෙනකම් mk ik ගේ මේ ලියලා තියෙන තරමනේ. ඒ අදාළ එකෙත් අදාළ සබ් ඉන්ටර්වල් එකේ තරම. එතකොට මේකට ආදේශ කරොත් පළවෙනි මේ බිඳුවයි කියන්නේ පළවෙනි එක. පළවෙනි සබ් ඉන්ටර්වල් එකේ වැඩිම අගය 3. 3 වැඩි කරන්න ඕන ඒකේ තරම 1 ඍණ බිඳුව. එතකොට ඊළඟ එක 1.5නේ. මම ඒක 2න් 3 කියලා ලිව්වා. මොකද 1.2 නේද? 1.3 1.3 ඊළඟ එක 1.3 එකේ වැඩිම අගය මෙන්න මේ 1.5. 1.5 මම 2න් 3 කියලා ලිව්වා. වැඩි කිරීම 3 ඍණ 1නේ. එතකොට මේක සුළු කරාම හරියටම හරි උත්තරේ මේ 6යි කියලා එන්නේ. එතකොට මේ විදිහටම තමයි ඉතුරු 4ම හදන්න තියෙන්නේ. හරිද? මං ඉතුරු 4 කෙටියෙන් හදන්නද?
කට්ටිය හැදුවනම් උත්තරත් දාන්න. මම මේ අර්ථ දැක්වීම ලියන්න නැතුව ලියන්නද? නෑ මේක විතරක් ලියන්නනේ. හරි මේකට 3. එතකොට ඊළඟ එකටත් උත්තරේ දාලා තියෙනවා 3 කියලා. සෝරි 5 කියලා. එතකොට 3 වෙනික හරි නේද? 3ට 5 නේද එන්නේ? 4ත් හැදුව කෙනෙක් දානවද? තුනයි දශම පහ. අනිත් අයටත් ආවද? 3.5 ආව නේද? හරි. කට්ටියට 3.5 ඇවිල්ලා. එතකොට 4 වෙනි එකට අපි ලියමු 3.5. හරිනේ. නියමයි කට්ටිය උත්තර දැම්මා. ඉතින් එතකොට දැන් ඔයාලට මං අර කලින් කිව්ව එක තේරෙනවා ඇතිනේ මේකේ. අපි ඉතා පිටුවක් ගමු. එතකොට මේකෙදි දැන් අර මං කලින් කිව්වනේ මේකෙදි දැන් අපි පාටිෂන් ගාන මුලින් තිබුණේ p ගේ 3යිනේ. 3යි නෙවෙයි 2යිනේ. p ගේ පාටිෂන් තිබුණේ 2යි. ඊළඟ එකේ පාටිෂන් එකේ සබ් ඉන්ටර්වල්ස් හරිද? සබ් ඉන්ටර්වල්ස් 2යි. මේකේ සබ් ඉන්ටර්වල්ස් 1යි 2යි 3යි 4යි. සබ් ඉන්ටර්වල්ස් 4යි. p ගේ සබ් ඉන්ටර්වල්ස් 2යි q ගේ 4යි. එතකොට සබ් ඉන්ටර්වල්ස් ගාන වැඩි වුණා. p ගේ ඉඳලා q ට යද්දි සබ් ඉන්ටර්වල්ස් ගාන වැඩි වුණා. එතකොට අපි දැන් අපරිමාණ සම් ගත්තොත් අපරිමාණ සම් එකට මොකක්ද උනේ? p ට වඩා UFP ට වඩා QFP ට මොකක්ද උනේ? අඩු වුණා නේද? පාටිෂන් ගාන වැඩි වෙනකොට උත්තරේ 6 ඉඳලා 5ට ආව මට මතක විදිහට. ඔව් 6 ඉඳලා 5ට ආවා. එතකොට අඩු වෙලානේ. 6 ඉඳලා 5ට ආවා. අපිට මෙහෙම මේ දැන් 6 5ට වැඩිය ලොකුයිනේ. එතකොට අපිට ඒකෙන් කියන්න පුළුවන් නේද 6 5ට වැඩිය වැඩි හෝ සමානයි කියලා. ඒක නිසා මෙන්න මේ 6 5ට වඩා වැඩි නම් 6 5ට වඩා වැඩි හෝ සමානයි කියන එක ලියන්න පුළුවන් අපිට. හරිද? එතකොට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා මම දැන් පොඩි දෙයක් වුණාට ඒවා අපිට ඉස්සරහට ඕන වෙනවා. ඒකයි මම ඒ කිව්වේ. හරිද? 6 විශාලයි 5 කියන එක 6 විශාලයි හෝ සමානයි කියලා මට දාගන්න පුළුවන්. හැබැයි අනිත් පැත්ත බෑ. ඒකත් තේරෙනවනේ. දැන් මෙහෙම වුණොත් 6 5ට වැඩිය විශාලයි හෝ සමානයි. හැබැයි මට ඕකෙන් ලියන්න බෑ 6 විශාලයි 5 කියලා. දැන් මේකට හරියනවා. ඒ වුණාට අපි නිකන් අගයක් ගත්තොත් x විශාලයි 5. හරිද? x විශාලයි 5 නම් මට ලියන්න පුළුවන් නේ x 5ට වැඩිය විශාලයි හෝ සමානයි කියලා. ඒක හරි. හැබැයි අනිත් පැත්ත බෑනේ. x විශාලයි හෝ සමානයි 5 නම් මට ඒකෙන් ලියන්න බෑ x විශාලයි 5 කියලා. ඇයි x සමානයි 5 වුණොත් මේක වරදිනවනේ. ඒක නිසා අර ඒ ලකුණ ගැන උනත් සැලකිලිමත් වෙන්න ඕනේ හැම වෙලේම. හරිද? නිකන් කිසිම දෙයක් ලියන්න එපා. රියල් ඇනලිසිස් රීමාන් ඉන්ටිග්‍රේෂන් දෙකේදී ඒවා ගොඩක් වැදගත් වෙනවා.
ඉතින් ඒක හරි. එතකොට දැන් මම මෙතන 6 විශාලය හා සමානයි 5 කියලා මට ලියන්න පුළුවන්. එතකොට මට ඒ විදිහට මෙතන ලියන්න පුළුවන් අපරිමාණ සම් එක p ගේ ඒක වැඩි q ගේ මෙතන සෝරි මෙතන මම පැටලුවා නේද? එහෙම නෙන්නෝ හරි. q ගේ q ගේ අපරිමාණ සම් එක අඩුයි. හරිනේ. පාටිෂන් ගාන වැඩි වෙනකොට අපරිමාණ සම් එක අඩු වෙනවා. ඒ විදිහටම ලෝව පැත්තෙන් සැලකුවොත් ඒකෙදි ඕකේ අනිත් පැත්ත වෙන්නේ. ඒකෙදි පාටිෂන් ගාන වැඩි වෙන්න ලෝවර් රීමාන් සම් එකේ උත්තරේ වැඩි වෙනවා. එතකොට ඔයාලට තේරෙයි පාටිෂන් යම්කිසි පාටිෂන් ගානක් ආවට පස්සේ කීයද කියලා ඔයාලා බලන්න පොඩ්ඩක් හිතලා පාටිෂන් ගාන සෝරි පාටිෂන් එකේ සබ් ඉන්ටර්වල්ස් ගන්න. වැඩි වෙන්න ඕනනේ අනිවාර්යෙන්. වැඩි වෙද්දි හැබැයි මොන අගයද කීයක් වුණාමද කියලා ඔයාලා හිතලා බලන්න. අනිවාර්යෙන් සාමාන්‍යයෙන් ශ්‍රිතයක අනිවාර්යෙන් සමාන වෙන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවට තමයි ඒ අවස්ථාවට එන්න පුළුවන් ශ්‍රිතයන් නම් අපි අනිවාර්යයෙන්ම කියනවා ඒක රීමාන් ඉන්ට්‍රිගබල් කියලා. එතකොට ඔයාලට තේරෙනවා සමහර ඒවාට එහෙම වෙන්න බෑ. මේ පාටිෂන් ගාන වැඩි වෙවි යනකොට දැන් අපි මෙහෙම අඳිමුකෝ. පාටිෂන් ගාන වැඩි කර කර ගිහිල්ලා මම පාටිෂන් ගාන මෙහෙම වැඩි කර කර අපර් රීමාන් සම් එකයි ලෝවර් රීමාන් සම් එකයි බලනවා. එතකොට එක වෙලාවකදී රීමාන් ඉන්ට්‍රිගබල් ෆන්ක්ෂන්ස් නම් අනිවාර්යෙන් එක වෙලාවකදී මේ දෙක සමාන වෙනවා. අපර් එකයි ලෝවර් එකේ උත්තර දෙක සමාන වෙනවා. හැබැයි එහෙම එතකොට ඔයාලට තේරෙන්න ඕනේ එහෙම ඒවා විතරයි රීමාන් ඉන්ට්‍රිගබල් වෙන්නේ. ඒකේ තේරුම තමයි එහෙම වෙන්නේ නැති ඒවා අනිවාර්යෙන් තියෙනවනේ. එහෙම වෙන්නේ නැති ඒවාත් තියෙන්න ඕනේ. ඒකනේ මං කිව්වේ ඒක එහෙම වුණොත් විතරයි ඒක රීමාන් ඉන්ට්‍රිගබල් කියලා. එතකොට ඔයාලා චුට්ටක් බලන්න එහෙම වෙන්නේ නැති ඒවා තියෙන්න පුළුවන්ද? ඔය කියන විදිහට රීමාන් ඉන්ට්‍රිගබල් වෙන්නේ නැති ඒවා තියෙන්න පුළුවන්ද? තියෙන්න පුළුවන් නම් ඒ මොනවද? චුට්ටක් නිකන් හිතලා බලන්න මං ඊළඟ දවසේ ඒ ටික කරන්නම්. දැන් අද ඔක්කොම කරන්න ගත්තොත් පැටලෙනවනේ. ඊට පස්සේ ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවනේ. මොකක්ද අහන්නේ? What can you conclude from your findings? මම ඒක ඇත්තටම දැන් කිව්වා. මේකෙන් අපිට මේකේ තේරෙන්නේ මොකද්ද? මේකෙන් අන්තිමට කියන්න පුළුවන් වෙන්නේ මොකද්ද? ඒකෙන් තේරෙන්නේ පාටිෂන්ස් ගාන වැඩි වෙන්න අපර් රීමාන් සම් එක ගත්තොත් අඩු වෙනවා ලෝවර් රීමාන් සම් එක ගත්තොත් වැඩි වෙනවා. හැබැයි කවදාවත් අපර් රීමාන් එක පාස් කරලා ලෝවර් රීමාන් එක යන්නේ නැහැ. උඩරිම සමාන තමයි වෙන්න පුළුවන්. හරිනේ? එහෙම කවදාවත් යන්න බෑ. ඒකත් තේරෙනවනේ. ඉතින් ඔන්න ඒ ටික තමයි අද මූලික වශයෙන්ම කියන්න හිටියේ. අද ඉතුරු අලුත් කොටස පටන් ගන්න නෑ. අලුත් කොටස පටන් ගත්තොත් ඒක ගොඩක් යනවා. ඒක නිසා මම මේකට අදාළ තව ගණන් ටිකක් තියෙනවා. ඒ ටිකක් දාන්නම් ඔයාලට. එතකොට මේ ටික ෆිට කරගන්න. මේ ටිකනොත් අපිට මට මතක විදිහට ආවා ගණන් කොහොමුණත් 3ක් 4ක්වත් පේපරේට එන්නේ නැති. පේපරේ ගණන් 40ක් තියෙන MCQ. ඒ 40ක් නේද? ඔව් 40ක්. ඒ 40න් මේකෙන් ඇත්තටම එනවා මට මතක නෑ MCQ කීයක්ද කියලා. කොහොම වුණත් ලොකු ගාණක් එනවා රීමාන් ඉන්ටිග්‍රේෂන් වලින්. ඒකෙන් 3ක් වගේ ප්‍රමාණයක් මේ කොටස් වලින් ආවා. ඒක නිසා අර මේවත් වැදගත් වෙනවා. මුල් ටික කියලා නෑ. මේවත් වැදගත් වෙනවා. ඒක නිසා දැන් මම තව ගණන් ටිකකුත් දාන්නම් ටිකක් වෙනස් විදිහලා. මේකේ තව කෑල්ලකුත් තියෙනවා. ඔයාලට ඒකත් try එකක් දෙන්න පුළුවන්. ලොකු වෙනසක් නෑ. පොඩ්ඩක් නිකන් පෙනුමට වෙනස් වුණාට එන්න අකුරක් එහෙම තියෙන මෙන්න මේ B කොටස තියෙනවනේ අන්න ඒකේ. හැබැයි ලොකු වෙනසක් නෑ. ලෝවර් ඇන්ඩ් අපර් රීමාන් සම් එක හොයන්නම තියෙන්නේ. දැන් ලෝවර් ඇන්ඩ් අපර් රීමාන් සම් එක හොයන්න තියෙන නිසා මොන ෆන්ක්ෂන් එක දුන්නත් බය වෙන්න දෙයක් නෑ. එකම දෙයමයිනේ කරන්න තියෙන්නේ. දැන් මේකේ උත්තරේ එයි n වලින්. ඒ කියන්නේ සමහර විට ඉතින් n වලින් උත්තරේ එයි. කිසි ප්‍රශ්නයක් නෑ. මේ එහෙම බය වෙන්න එපා හරිද නිකන් පොඩක් ලොකුවට දැන් අපේ පේපර් එක ගත්තා MCQ එක දෙනකොට චුට්ටක් සමහර ඒවා සංකීර්ණ කරලා දෙන්නේ. හැබැයි ලොකු දෙයක් නෑ ඇත්තටම. අර අපි දන්න තියරියම පොඩ්ඩක් වෙනස් පොඩ්ඩක් මෙහෙම කරලා දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ තව එකක් කියන්න ඕනේ මේ දැන් ඔය මම ඔය දැන් කියනවා අර ප්‍රූෆ් වලට අදාළ තියරිස් තියෙනවනේ. ඕකෙන් තව ඉස්සරහට යද්දි තියරිස් ගොඩාක් ප්‍රූෆ් කරලා තියෙනවා. එතකොට අන්න ඒ ප්‍රූෆ් වලට අදාළ තියරි ප්‍රූෆ් නම් ඇත්තටම එන්නේ නැහැ. ඕන වෙන්නේ නැහැ රීමාන් ඉන්ටිග්‍රේෂන් වල. හැබැයි රියල් ඇනලිසිස් වල ප්‍රූෆ් නම් එනවා. මේකෙන් නැහැ. එතකොට හැබැයි ඒ තියරි තියෙනවනේ. ඒ තියරි වල
හරියට තියරිය අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට සමහරට පේපරයට දෙනවා හරිද වැරදිද කියලා බලන්න. මේ ඒ කියන්නේ ඒ තියරියම වගේ තමයි පේන්නේ. හැබැයි සමහර විට එක්ක වචනයක් අඩුයි නැත්නම් වචනයක් වැඩි. දැන් ඔයාලට මේ අර උඩදිත් අර කලින් මේ ටියුට් එකේ ගත්තත් අර තිබුණනේ කම්පැක්ට් කියලා තිබුණා. කම්පැක්ට් කියන එකේ දෙකක් තිබුණනේ ක්ලෝස්ඩ් and bounded. දැන් සමහර විට අපිට ඔය තියරියම ඒ විදිහටම දෙනවා. ඒ කියන්නේ හරිද වැරදිද කියලා අපෙන් ප්‍රශ්න අහන්නේ. ඕකම දෙනවා ක්ලෝස්ඩ් විතරයි දෙන්නේ. හැබැයි අර එකපාර අර ඒ බවුන්ඩඩ් කියන එක දීලා නැහැයි කියලා එකපාර පේන්නේ. අර ඒක නිසා තමයි මං කිව්වේ ඔය MCQ වල ඒක තමයි තියෙන අර හැම දෙයක් ගැනම හොඳ අවබෝධයෙන් ඉන්න ඕන. පොඩි වචනයක් අමතක වෙච්ච ගමන් ගානම වර්ධිනවා. ඒක නිසා අර හැම දෙයක් ගැනම මුල ඉඳලා හොඳ අයිඩියා එකක් තියාගෙන ඉස්සරහට යන්න. මේ ඕන ප්‍රශ්නයක් තියෙනම් අහන්න. අදට අපි මේ කෑල්ලෙන් ඉවර කරනවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනම් අහන්න. නැත්නම් ඉතින් ලියු වෙන්න. කොහොමද අද පාඩම හොඳද කොහොමද කියලාත් කියන්න.